අද මනුපියසේ මාතෘකාව වෙන්නේ හිත ලෙඩ කරන්නේ කොහොමද? ඒ ලෙඩ කරන හිත අපි කොහොමද හඳුනගෙන ඒ ලෙඩ ටික නැති කරගෙන අපි බොහොම සතුටින් පෞරුෂවත් විදිහට කොහොමද අපේ දෛනික ජීවිතය ඉස්සරහට අරගෙන යන්නේ? අද මේ මාතෘකාව පිළිබඳව කතා බස් කරන්න අපි මැදිරියට ආරාධනා කළේ මනෝවිද්‍යාඥ ඒ වගේම දර්ශනපති කෞමාල්ද සිල්වා අපිත් එක්ක ඉන්නවා. අපි ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන් සමීර. හිත ලෙඩ කරන්න මේ හිත ලෙඩවීම ගැන කතා කරද්දී පෞරුෂය කියන එක ඉස්සෙල්ලාම ඉස්සරහට එනවා. ඒකෙන්ද අපි හිතුවා මේ හිත ලෙඩ කරන සාධක අතර පෞරුෂය කියන එක අපි පැහැදිලි කරගත්තොත් වටිනවා. මොකද පෞරුෂය කියන්නේ සාමාන්‍ය සමාජයේ ඔබේ අදහස වෙන්න පුළුවන්. පෞරුෂය කියන්නේ මේ හොඳට ෆිට්නස් තියනවා නම්, ඊට පස්සේ පෞරුෂය කියන්නේ හොඳට මේ සික්ස් පැක් එක තියනවා නම්, පෞරුෂය කියන්නේ හොඳ ස්කින් ටෝන් එකක් නම්, පර්සනැලිටි එක නම් මෙන්න මෙහෙම කෙනෙක් කියලා සමාජය හදලා තියෙනවානේ. පෞරුෂය කියන්නේ මොකක්ද? අපි ඒක සමාජ විද්‍යාත්මකව පැහැදිලි කරගත්තොත්. ඔව් සමීර, දැන් හිත ලෙඩ කරන සාධක ගත්තන් පස්සේ අපි හැමෝම දන්න කාරණයක් තමයි ජීව විද්‍යාත්මක සාධක සහ වෛද්‍ය විද්‍යාත්මක සාධක ඔකට බලපානවා කියන එක අපි හැමෝම දන්න දෙයක්, කොමන් දෙයක්. නමුත් මේ හිත ලෙඩ කරන්න අදාළ පුද්ගලයාගේ පෞරුෂය හේතු වෙනවා කියන එක ගොඩක් දෙනෙක් කතා නොකරන සහ සැඟවුණු රහසක්. ඒකයි අපි මේක පිළිබඳ ටිකක් වැඩිපුර අපි අධ්‍යයනය කරන්න ඕනි. මොකද දැන් මනෝරෝග ගත්තත් මනෝරෝග හැදෙන්න අදාළ පුද්ගලයාගේ පෞරුෂ ස්වභාවය බලපානවා. ඒ වගේම තමයි දැන් ඔකේ අනිත් පැත්ත. කොහොම වුණත් මේ ඉතින් මනෝරෝග කියන එකත් එක්ක සමගාමීව අදාළ කෙනාගේ පෞරුෂය කියන එක සමගාමීව ගමන් කරනවා කියන කාරණය අපි හැම වෙලේම තේරුම් ගන්න ඕනේ කාරණයක්. ඒකට අපි දන්නවනේ අපේ තියෙන මේ ඇඟිලි සලකුණ අපේ ඇඟිලි සලකුණ තව කෙනෙක්ට සමාන නෑනේ. ඒක අපිට අනන්‍ය දෙයක්, අපි සතුව පමණක් පවතින දෙයක්. ඒතර ඒ වගේම දෙයක් කියලා කිව්වොත් මේ පෞරුෂය නිවැරදි. කියන්නේ අපි ළඟ තියෙන පෞරුෂය අපි ළඟ තියෙන විදිහටම තවත් කෙනෙක් ළඟ නැහැ සමීර. පැහැදිලි. එතකොට පෞරුෂයට අපි නිර්වචනයක් දෙමු මෙන්න මෙහෙම. එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුගෙන් වෙන් කර හඳුනා ගැනීමට හේතු වෙන. ඔවුන්ටම ආවේනික. ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්ෂණ වල සමස්තය අපිට පෞරුෂය වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒතර එතනම පැහැදිලි නේද? ඔවුන්ටම ආවේනික එක් පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙක් වෙන් කර හඳුනා ගැනීමට හේතු වෙන කියන කාරණය ඇතුළේදම අපිට පැහැදිලි ඒක යුනික්. ඒ කියන්නේ ඒ ආවේනික විදිහට තමයි යා ෆේස් කරන්නේ. එතකොට එතනදී දැන් ওই පෞරුෂය කියන එක අපිට දැන් නිර්මාණය වෙන්නේ ප්‍රධාන සාධක තුනක්. අපි බොහොම කොමන් අපිට ඇහෙලා තියෙන වචන ටිකක් අපි කියන ප්‍රජානනය, කොග්නිෂන් කියලා අපි කියනවා. ඒ අනිත් එක තමයි චර්යාව, behaviors. අනිත් එක තමයි චිත්ත වේග, emotions. අපි සාමාන්‍යයෙන් අහලා තියෙන වචන වුණාට මේක ඇතුලේ කොහොමද මේ පෞරුෂය හැදෙන්නේ කියන එක කෙනෙක් දැනගන්න ඕන නම් තමයි සමීර වටින්නේ. ප්‍රජානනය, කොග්නිෂන් එක කියන එක මම බොහොම සරලව පැහැදිලි කරොත් දැන් අපි ඉස්සරහා මෙතන තියෙනවා කියලා අපි හිතමු භාගයක් පිරුණු වතුර වීදුරුවක්. මම සමීරගෙන් අහනවා මොකද්ද මේ සමීර කියලා. පැහැදිලිවම පේනවා. වතුර වීදුරුවක් කියලා. දැන් ඔයාලා සමීර දෙනවා මට උත්තරයක්. මේ තියෙන භාගයක් පිරුණු වතුර වීදුරුවක් කියලා. ඒතර තවත් කෙනෙක් මේ ආසන්නයේ තියාගෙන අපි අහනවා මේ මොකද්ද කියලා එයාගෙනුත්. එයා අපිට දෙන උත්තරයක් භාගයක් හිස් වතුර වීදුරුවක් කියලා. ඒතර සමීර බලන්න එකම දේ සම්බන්ධයෙන් දෙදෙනෙක් දුන්නේ පිළිතුරු දෙකක්. එහෙම වෙන්නේ කොහොමද? ඒක තමයි ඒ අදාළ පුද්ගලයාගේ ප්‍රජානනය එක්ක තමයි මේ අදාළ දේ සම්බන්ධයෙන් අපි නිගමනයක් ගත්තේ. අපි කිව්වේ මෙන්න මේ කියන්නේ මෙහෙම එකක් කියලා. ඒතර අර අපි කියන ධනාත්මකයි ඍණාත්මකයි කියන එක අපි ලෝකයට සම්බන්ධ කරන්න බැරිද? දැන් අර දේ ධනාත්මක කොටස ඔබ දැක්කා. ඍණාත්මක කොටස තව කෙනෙක් දැක්කා. ඇති කොටස ඔබ දැක්කා, නැති කොටස තව කෙනෙක් දැක්කා. එකම දේ සම්බන්ධයෙන් දෙන්නෙක් දැක්ුවේ ප්‍රතිචාර දෙකක්. ඒතර එතනම තියෙන නේද පුද්ගල විවිධත්වයක්. ඒක පෞරුෂයට අදාළයි නේද? ඔව් පෞරුෂය පැහැදිලි කරනකොට කියපු නිර්වචනයට අදාළයි. අනිවාර්යයෙන්ම. අනිත් පැත්තෙන් අපි ගමු චර්යාව. චර්යාව විවිධත්වයේ කොහොමද ඇති වෙන්නේ කියලා බලමු. දැන් අපි කියමු කෙනෙක් අපිට දොස් පවරනවා යම් කිසි දෙයකට. අපිට බයිනවා. එතකොට කෙනෙක් ඒකට දක්වන ප්‍රතිචාරය ඇහුන්නේ වගේ යන්න පුළුවන් නේ. තවත් කෙනෙකුට පුළුවන් පැනපු ගමන් අදාළ පුද්ගලයාට ගහන්න, බනින්න. එතකොට කොහොමද ඒ එකම සිද්ධියකට දෙන්නේ ප්‍රතිචාර දක්වුවේ? විවිධ ප්‍රතිචාර. එතකොට එතන තියෙනවා මේ චර්යා විවිධත්වය. තව එකක් චිත්ත වේග මේ විවිධත්වය කියන එක අපි ගත්තොත් අපි කියමු අපි ගොඩාක් ආදරය කරන කෙනෙක් අපිව දාලා යනවා. රිලේෂන්ෂිප් බ්‍රේක් අප් එකක් වෙනවා.
මේ වගේ අවස්ථාවල මිනිස්සු කටයුතු කරන ආකාරය බලන්න. ගොඩාක් අය මොකද කරන්නේ? දිවි නහ ගන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් අඬා වැළපෙනවා. ජීවිතයේ සියල්ලම අවසන් කියලා හිතනවා. ඒක කොට්ටාශයක්. තවත් කොට්ටාශයක් හිතන්න පුළුවන්. මෙතන තමයි මගේ ජීවිතය ආරම්භය කියලා. එහෙම හිතලා එතනින් දැන් දියුණු වෙන මිනිසුත් ඉන්නවා. එතනින්ම වැටෙන මිනිසුත් ඉන්නවා. එතකොට ඒ ඇතිවිච්ච සිතුවිල්ල නෙමෙයි දෙකට බලපෑවේ. නමුත් ඔක්කොම නෙමෙයි. එක බෙදීමක් තියෙනවා. අනිවාර්යෙන්ම. එතකොට මේ ප්‍රජානනය, චර්යාව, චිත්ත වේග කියන මෙන්න මේ කාරණා තුනේ විවිධත්වයේ මත මේ පෞරුෂය නිර්මාණය වෙනවා කියන එක අපිට පැහැදිලි වෙන්න ඕනේ. තව දෙයක් අපි දැන් දැකලා තියෙන මේ අධ්‍යයනයේදී ගොඩක් අය කියන දෙයක් තමයි ආරගත සංකල්පය. ආරගත සංකල්පය මේකට බලපෑමක් නැද්ද? ඒ කියන්නේ දැන් සමහරු කියනවානේ මෙයා ටිකක් ඉවසනවා. මෙයාගේ අම්මත් ඉවසනවා. නැත්නම් මෙයාගේ තාත්තත් ටිකක් මේ ඉවසන කෙනෙක්. ඒකින්ද මෙයාට ඒක ආවද? අනිවාර්යෙන්ම ඒ කාරණේ බලපානවා. ඒ කියන්නේ ඒක දැන් අපි ඊළඟට අපි කතා කරන අර මේ සමාජ විද්‍යාත්මක සාධක ඇතුළේ අපි කතා කරනවා ඒ කාරණය මේ සමීර. ඒ කියන්නේ අර ආර්ය ඔබ කියන ওই ඥානමය සම්ප්‍රේෂණය කියන එක අපි එතනදී අපි ටිකක් වැඩිපුර විග්‍රහ කරගමු. එතකොට දැන් ওই පෞරුෂයේදී මට ඊළඟට වැදගත්ම කියන්න ඕන කාරණයක් තමයි මේ නිරෝගී පෞරුෂයක් සහ රෝගී පෞරුෂයක් කියන එක අඳුනාගන්නේ කොහොමද කියන එක. එතකොට නිරෝගී පෞරුෂයක් කියලා කියන්නේ අපි අර කියපු ප්‍රජානනය, චර්යාව, චිත්ත වේග කියන මේ තුන සමබරයි. සමබරව පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පුද්ගලයාට අවස්ථානුකූලව තමන්ගේ පෞරුෂය නම්‍යශීලී කරගන්න පුළුවන්. කියන්නේ අපි කියන ස්ථානෝචිතව වෙනස් වෙනවා. වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ හැකියාවක් තියෙනවා අපි කියන එක සමායෝගී පෞරුෂයක් කියලා. ඒතර ඕක කොහොම නැත්තම් ඒ කියන්නේ චිත්ත වේග ප්‍රජාන්න සහ චර්යාත්මක වශයෙන් මේ සමබරතාවේ නැත්තම් ඒ වගේම තමයි අවස්ථානුකූලව ස්ථානෝචිතව ඒක වෙනස් කරගන්න බැරි නම් අපි කියනවා ඒක රෝගී පෞරුෂයක් කියලා. එතකොට දැන් මේ පෞරුෂත්ව ආබාධ විදිහට මනෝවිද්‍යාව ඇතුලේ අපි කතා කරන පෞරුෂත්ව ආබාධ 10ක් තියෙනවා සමීර. ඒතර ඒ ආබාධ 10 එකිනෙකට වෙනස්. ඒතර ඒ පෞරුෂත්ව ආබාධයක් ගත්තගෙන් පස්සේ අපි කියන්නේ මේ ලෝකේ නිශ්චිත ඖෂධ ප්‍රතිකාරයක් තවමත් සොයා නොගත් ආබාධ වශයෙන් තමයි අපි මේ පෞරුෂත්ව ආබාධ සලකන්නේ. නිශ්චිත ඖෂධ ප්‍රතිකාරක. ඒ කියන්නේ දැන් අපි කොහොම මේ පෞරුෂත්ව ආබාධයට තියෙන බෙහෙත මේක කියලා අපිට කියන්න බෙහෙතක් නැහැ. දැන් අපි ડિප්‍රෙෂන් වලදී දැන් ඩිප්‍රෙෂන් එකක් ආවට පස්සේ මනෝවෛද්‍යවරයෙක් ගාවට ගියාට පස්සේ අපිට මේ ඩෝස් එක ඔබ පාවිච්චි කරන්න. එතකොට ඔබට යම් මානසික නිදහස් වීමක් ඇති වෙයි කියලා කියනවා. නමුත් දැන් මානසික පෞරුෂාබාධ වලට ඒක හොයාගෙන නැහැ. ඒක හොයාගෙන නැහැ. ඒකට හේතුත් මම කියන්නම්. හරි. දැන් ડિප්‍රෙෂන් කියලා ගත්තොත් දැන් ඇන්ටි ඩිප්‍රෙෂන්. එතකොට කාන්සාවට ඇන්ටි ඇන්සයිටි කියලා දැන් මනෝවෛද්‍යවරයෙක් නිර්දේශ කරනවානේ. නිශ්චිත ප්‍රතිකාරයක් තියෙනවා. නමුත් පෞරුෂ ආබාධ වලට එහෙම නැති සහ පෞරුෂත්ව ආබාධයක් කියලා කියන එක අපිට හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීමට ඉතාම අපහසු රෝග කාණ්ඩයක් වශයෙන් උත් හඳුන්වනවා. තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ මේ පෞරුෂය කියන්නේ. දැන් අපි පෞරුෂයකට දැන් අපි කියවනේ දැන් ඉදිරිපත් වීමේ හැකියාව නැද්ද? කෙනෙක් එක්ක ඍජුව මෙහෙම දැන් සම්බන්ධතාව පවත්වනකොට කෙනෙක් එක්ක රිජුව මෙහෙම ප්‍රශ්නයක් අහලා ඒක විසඳ ගන්න හැකියාවක් නැද්ද? මට තව පොඩ්ඩක් මේක මේ පැහැදිලි කරගත්තොත් හොඳයි මේ පෞරුෂය කියන කොටස කියලා. ඒක අපිට පැහැදිලි කරගන්න පුළුවන් මෙහෙම. දැන් අපි අර කියපු මනෝ කියන්නේ පෞරුෂත්ව ආබාධ කාණ්ඩ 10ක් ගැන මම කිව්වනේ. දැන් ඔතන අපි කියමු මෙන්න මෙහෙම. කෙනෙක් යැපුම් පෞරුෂත්ව ආබාධකින් පෙළෙනවා. දැන් යැපුම් පෞරුෂත්ව ආබාධය කියලා කියන්නේ එවැනි ආබාධයක්. යැපුම් පෞරුෂත්ව ආබාධය කියලා කියන්නේ හැම වෙලෙම තව කෙනෙක්ගේ මත යැපෙනවා. තව කෙනෙක්ගේ අදහස මත යැපෙනවා. තවත් කෙනෙක් නැතුව ජීවත් වෙන්න බෑ. හැම වෙලෙම එයාගේ අදහස් මතම කටයුතු කරනවා. ඔන්න එකක්. එතකොට තවත් කෙනෙක් ඉන්නවා ඒ විදිහට ඇන්ටි සෝෂල් පර්සනැලිටි ඩිසෝඩර් කියලා. ඇන්ටි සෝෂල් කියලා කියන්නේ එයා හැම වෙලෙම Taman ජීවත් වෙන සමාජයේ ජීවත් වෙන මිනිසුන්ට හැම වෙලෙම වෛර කරනවා. සමහරට වෛර කරන්නේ මට මෙහෙම වුනේ. මට අද මේ මට්ටම ඇති වුනේ මේ සමාජය නිසා. සමාජය තමයි මම මේ ඉන්න මට්ටම ඇති කරන්න බලපෑවි කියලා එයා මුළු සමාජෙටම වෛර කරනවා. අන්න එවැනි කෙනෙක් අපිට කියන්න පුළුවන් සමාජ විරෝධී පෞරුෂයක් තියෙන කෙනෙක්. ඒ එයා ඒ විදිහට තමයි කියවගෙන තියෙන්නේ. අනිත් එක තමයි නාසිස්ම පෞරුෂ ආබාධය. මම මේ උදාහරණ කීපයක් ඔබ මේ අහපු ප්‍රශ්නෙට මම කියන්නේ නාසිස්ම පෞරුෂය කියලා කියන්නේ සමීර. එයා හැම වෙලෙම හිතනවා මම පමණයි. මම කියන විදිහටම අනිත් කෙනා කටයුතු කරන්න ඕනේ. මම කියන වචනෙන් පිට එයා වැඩ කරන්න බෑ. හැම වෙලේම එයා මගේ පීඩිතෙක් වෙලා ඉන්න ඕනි කියලා වගේ දෙයක්. අන්ඩර් කන්ට්‍රෝල් වගේ. අන්ඩර් කන්ට්‍රෝල්. එතකොට දැන් මෙහෙම කාරණේකුත් තියෙනවා. මේක ආබාධයක් නේ සමීර. ඒක අදාළ පුද්ගලයාට තේරෙන්නේ නැහැ මේක මේ තමන්ගේ මේ හැසිරීම වැරදි කියලා බොහෝ වෙලාවට උන්ට තේරෙන්නේ නැහැ. මොකද ඒක ආබාධයක්.
දැන් ඔතනද ප්‍රතිකාර කරන්න තියෙන ප්‍රධානම ගැටලුවක් වශයෙන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ගොඩාක් වෙලාවට තමන් පෞරුෂත්ව ආබාධකයෙන් පෙළෙන බව තමන්ට තේරෙන්නේ නැහැ. බොහෝ වෙලාවට දැන් අපි කියමු නාසිසම් පෞරුෂ ආබාධය වගේ දේවල් දැන් කියන්නේ තමන් විතරයි කියලා හිතන් ඉන්න අය ගොඩාක් වෙලාවට තමන්ගේ දැන් අපි කියමු එහෙම ස්වාමි පුරුෂයෙක් ඉන්නවා. එතකොට ඒ අදාළ බිරිඳ එනවා අපි ළඟට මේ සේවය ලබා ගන්න. මෙහෙම ගැටලුවක් තියෙනවා. මෙහෙම ගැටලුවක් තියෙනවා. මොකද මම හරි පීඩනයෙන් සර් ඉන්නේ ගෙදරින්. ඒකෝට දැන් අපිට කතාව අහගෙන යනකොට අපිට තේරෙනවා මෙයා හැම වෙලේම පීඩිතෙක් කරගෙන ඉන්නවා මෙයා. හරිනේ ඉතින් හිරගෙදරක ඉන්නවා කියලා ඊට පස්සේ. ඔව්. එතකොට දැන් අපිට තේරෙනවා දැන් මෙයා පීඩිතෙක් වෙන්නත් අර කෙනා මෙයාට වඩා ඉහළින් ඉන්නත් ඒතකොට ඒක මට්ටම් දෙකක් නේ. ඒතකොට මේ මට්ටම් දෙක ඇතුළේ මෙයා පීඩිතෙක්. ඒතකොට අරයා තමයි මෙයා පීඩාවට පත් කරන පුද්ගලයා. ඒතර එයාගේ පර්සනැලිටි කියලා කෙනෙක් දකින්න පුළුවන්. මෙයාගේ පර්සනැලිටි ලොස්ට් එකක් වගේ පෙනුනට ගොඩාක් වෙලාවට ඉතින් අරක අපිට එහෙමයි කියලා අර අපි කියන්නේ ඒක පර්සනැලිටි අප් කියලා ඒ ක්වොලිටි එක හොඳ නෑනේ. ඒතර ඒක ආබාධයක් නම් අපිට ඒක අප් කරලා ගන්න බෑ. හරිද? මොකද ඒ ආබාධය නිසා නේ මෙයා පීඩාවටපත් වෙන්නේ. ඒකට ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ පෞරුෂත්ව ආබාධ මට තියෙනවා කියලා කෙනෙකුට හඳුනා ගන්න බැරි වීම. සහ අර අපි කිව්වනේ සමීර මේකට මේ නිශ්චිත ඖෂධ ප්‍රතිකාරයක් නැහැ කියලා. ඒකට හේතුව තමයි තාමත් ලෝකේ මේ සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වනවා. මේ සම්බන්ධයෙන් කරපු පර්යේෂණ අවසන් වෙලා නැහැ. තාමත් මේ මනෝවිද්‍යාඥයෝ එකතු වෙලා මේ පර්යේෂණ තව දුරටත් හොයනවා. මොකද ඒ තරම් කම්ප්ලෙක්ස් මේක. තව කාරණයක් තමයි දැන් අපි අර කියපු දැනට හොයාගෙන තියෙන මේ පෞරුෂත්ව ආබාධ 10 ඇතුලේ තියෙන ලක්ෂණ සමහරලාට දැන් එක්කෙනෙක් දැන් අර කියව නාසිස්ටික් පර්සනැලිටි නාසිස්ම පෞරුෂයෙන් පෙළෙන කෙනෙක් ළඟ ඇන්ටි සෝෂල් පර්සනැලිටි ලක්ෂණක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ පෞරුෂ ආබාධ කිහිපයක ලක්ෂණ එක් පුද්ගලෙක් පෙන්වන්න පුළුවන්. එහෙම වුණාන් පස්සේ අපිටත් හඳුනා ගන්න අමාරුයි මේකද මොන කැරක්ටර් එක වැඩිපුර තියෙන්නේ. ඒකට එහෙම වුණාන් පස්සේ තේරෙනවා නේද ප්‍රතිකාරයක් නිර්මාණය කරන්න සහ ප්‍රතිකාර සැලැස්මේදී සහ නිශ්චිත ඖෂධ ප්‍රතිකාරයක් හොයා නොගන්නවා කියන කාරණේට ඕක හේතු වෙලා තියෙන්න පුළුවන්. තව වැදගත්ම දෙයක් තියෙනවා. පෞරුෂය කියන එක නිර්මාණය වෙන්නේ සමීර මේ ජීවිතේ අපේ මේ ආරම්භයත් එක්ක. ආරම්භය කියලා කියන්නේ මම කියන්නේ දැන් අපි බිහි වුණාගෙන් පස්සේ කියලා අපිට හිතන්න පුළුවන්. එහෙම නෙමෙයි. ගොඩාක් වෙලාවට මව් කුස තුල ඉන්න කාලේදීම දරුවාට යම් දේවල් සෙන්ස් වෙනවා. අපි ඒක හොඳින්ම දන්න කාරණයක් නේ. මව විඳින දුක්, මව විඳින පීඩා, මවට ඇහෙන දේ, මව දකින්න දේ අපි කියනවා නේද දරුවට බලපානවා කියලා. එතකොට ඒක පවා එතනින් ඉඳන් පටන් ගන්න එක අපි සාමාන්‍යයෙන් කියන්නේ වයස අවුරුදු 12 දක්වා දරුවෙක්ගේ මේ පෞරුෂත්ව සංවර්ධන අවධිය. එතකොට වයස අවුරුදු 12ක් දක්වා දරුවෙක් දකින දේ, අහන දේ, එයා ජීවත් වෙන පරිසරය, එයා ලබන අත්දැකීම්, එයා වටේ ඉන්න පිරිස කොයි වගේ අයද, එයා අනුකරණය කරන්නේ කොයි වගේ අයද, එයා හැදෙන්න වැඩෙන්නේ කොයි වගේ අයද කියන එක ඇතුලේ අපිට පැහැදිලි වෙන්න ඕන සමීර. ඒ පුද්ගලයාගේ, ඒ දරුවාගේ පර්සනැලිටි එක කියන එක ඩිවලොප් වෙන්න යන ওই කාරණා ඇතුලේ. ඒතර වයස අවුරුදු 12 කියලා කියන එක ඇතුලේ අපි අර අතේ මිටමොලවගෙන අපි අරගෙන එන දේ තමයි සමීර. දැන් ඔබේ මගේ වුණත් බොහෝ විට මේ පර්සනැලිටි එක විදිහට අපි ඉදිරියට යන්නේ. ඒතර යම් පෞරුෂත්ව ගැටලුවක් තියෙන කෙනෙක් අපි විශ්ලේෂණය කරලා බලද්දී ඔයාගේ ළමා කාලේ කොහොමද කියලා අපි ප්‍රශ්නාවලිය ආශ්‍රයෙන් අපි පොඩ්ඩක් අහලා බලද්දී බොහෝ විට අදාළ පුද්ගලයාගේ මේ ගැටලුව තියෙන ළමා කාලේ. බොහෝ විට වැරදි දෙමාපියකරණයත් එක්ක ලැබිච්ච ආభాෂයන් නිසා තමයි අදාළ දරුවට එහෙම වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි තවත් වැදගත් කාරණයක්. වයස අවුරුදු 21 දක්වා කියන කාලය දක්වා ඕනම ළමයෙක් තීන්දුව తీරන ගන්නේ අපේ මොලේ ලිම්බික් සිස්ටම් එක කියන ප්‍රදේශයෙන් කියලා හඳුනාගෙන තියෙනවා. ලිම්බික් සිස්ටම් එක. ඒතර සාමාන්‍යයෙන් අපි කියනවානේ තර්කණය, විශ්ලේෂණය, හරි වැරද්ද, දැනුම, බුද්ධිය වගේ දේවල් වලට අපි දන්නවා අපේ මෙන්න මේ පූර්ව කපාල කණ්ඩිකාව කියන මේ කොටස තමයි වැදගත් වෙන්නේ. ඒතකොට මේ කොටස වයස අවුරුදු 21ක් දක්වා දරුවෙක්ගේ නිසියාකාරයෙන් වර්ධනය වෙලා නැහැ. ඒතර ඒක වර්ධනය වෙලා නැති නිසා ලිම්බික් සිස්ටම් එකෙන් නම් මේ කාරණේ වෙන්නේ. ඒතර එතනත් ප්‍රශ්නයක් තියෙනවනේ. එතකොට හරි ආකාරයෙන් අවුරුදු 12 දක්වා පර්සනැලිටි එක ඩිවලොප් නොවිච්ච දරුවෙක් වයස අවුරුදු 21 දක්වා ගන්න තීන්දුව తీරන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් කියනවනේ සමීර. පැහැදිලිව. දැන් අපි කිව්වොත් වැරදි ආදර සම්බන්ධතාවයකට යොමු වීම. එතකොට පුද්ගලයන් හඳුනා ගැනීමේ ගැටලු. ඒතර රැවටීම් වගේ දේවල් එහෙම වෙන්න පුළුවන්. අනිත් එක තමයි අර අපි කියන්නේ ඔය අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා. ඒ වගේම තමයි කළ යුතු නොකළ යුතු දේ මොනවද? කන්ට්‍රෝල්. ඔව්, තෝරා ගැනීම. මේ හැම දෙයක්ම තීරණය කරන්න පර්සනැලිටි එක බලපානවා නම්
නිසි ආකාරයෙන් අර පර්සනල් ටික ඩිවෙලොප් වෙලා තිබ්බ කෙනෙකුට තමයි අර විදිහට නිවැරදි තීන්දුව තියෙන තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබ ඔය කරන පැහැදිලි කිරීම බොහොම භයානක පැහැදිලි කිරීමක් අපි සමාජයක් විදිහට අඳුරගත්තේ නැත්නම් ඇත්තටම අපිට වෙලා තියෙන දැන් මේ අපි කියනවානේ ලොකු සමාජ රැල්ලක් තියෙනවා ලොකු සමාජීය සංස්කෘතික සහ විනය කඩාවැටීමක් තියෙනවා කියලා. හේතුව මෙතනයි. අනිවාර්යයෙන්ම. ඒක තමයි මේ මාතෘකාව මම කතා කරන්නත් මෙතන මේ විශේෂ කොට මම සැලකුවේ. දැන් ડિප්‍රෙෂන් කියන කාරණය අපි මනෝරෝගය තුළින් බොහොම සුලභව අපි කතා කරනවා. අද සමාජයේ සෙම්ප්‍රතිශ්‍රාව වගේ කියන අපි හඳුන්වන්නේ විෂාදය. ඒ එහෙම කියන්න හේතුව තමයි ඒ තරම් බහුලයි. ඒ තරම් ප්‍රශ්නනේ. එතකොට දැන් මම කියන්නේ හරි නිවැරදි දැන් අපි ඕක අපි සම්බන්ධ කරමු මෙතනට. ડિප්‍රෙෂන් හැදෙන්නේ නැද්ද ආදර සම්බන්ධතාවය බිඳ වැටීම ඇතුලේ? බ්‍රේක්අප් එකකින් කොහොමද ගොඩක් බ්‍රේක්අප් එකක් වෙන්නේ? නිසි තෝරා ගැනීමක් වුණා නම් බ්‍රේක්අප් වෙන්නේ. එතකොට ඒකත් එක්ක සමහරවිට දැන් අපි කියමු දැන් ගොඩාක් වෙලාවට දැන් දෙමාපියන්ගේ ගැටලු දැන් අපි ප්‍රශ්නයක් එක්ක එන දරුවෙක් එක්ක අපි බැලුවොත් එහෙම ගොඩාක් වෙලාවට ඒ ළමයාගේ ළමා කාලේ ට්‍රොමැටික් අපි කියන්නේ ව්‍යසනකාරී. ඒතර එවැනි ව්‍යසනකාරී අත්දැකීම් ලැබපු දරුවෙක් බොහෝ විට ගන්න තීන්දුව තීරණ වල වැරදි තියෙන්න පුළුවන්. දැන් මම එක උදාහරණයක් මේ සමීරට කියන්නම්. දැන් අපි කියමු ගැහැණු දරුවෙක් ඉන්නවා. දිගින් දිගටම එයාගේ ගෙදරින් ප්‍රතික්ෂේප වෙනවා. එහෙම නැත්නම් එයා අපේක්ෂිත ආදරය රැකවරණය නිවස තුලින් එයාට ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් දෙමාපියන් දෙදෙනාම හෝ එක්කෙක් මිය ගිහිල්ලා. වගේ තත්ත්වයක් අපි ගමුකෝ. ඉතින් ඒක ඇතුලේ දැන් අර ප්‍රතික්ෂේප වීම කියන එක කොයි විදිහින් හරි අපි කියමුකෝ වෙනවා කියලා. එයාට දැන් එහෙම නැත්නම් අගේ කරන්නේ නැහැ, නිසි වටිනාකමක් දෙන්නේ නැහැ, හැම වෙලේම ඔයාට බෑ කියලා. අන්න ඒ වගේ මට්ටමක් අපි හිතමුකෝ. එතකොට එයාට තේරෙන්න ගන්නවා මම මේ පවුලට අයිති නෑ. මම මේ පවුලට අයිති නෑනේ. වගේ තමයි කියන්නේ. ඔය එතකොට තමයි කියන්නේ මට මේ කවුරුත් ආදරේ නෑ. ආදරේ නෑ. එතකොට එයා හොයන් යන්නේ මොකද්ද? එයාගේ ඇතුලේ තියෙන හිඩස. එයාගේ ඇතුලේ හිඩසක් තියෙනවා. ඒ හිඩස හොයාගෙන අපි හිතමු එයා යනවා ඒ නැතිවිච්ච ආදරේ හොයාගෙන ආදර සම්බන්ධතාවයක් ඇතුළට. එතකොට එතනදී එයා යන්නේ ඇත්තටම හරි තීරණයකටද ඔය යන්නේ අර හදිස්සියේ නැතිවිච්ච දේ හොයාගන්නද යන්නේ. නැතිවෙච්ච දේ හිඩස පුරව ගන්න. හිඩස පුරව ගන්න. එතකොට එතනදී බලන්න ගන්න තීරණ බොහෝ විට එතකොට අපි කියන්නේ මෙතනින් හිතලා ගන්නේවද මෙතනින් ගන්නේවද? අපි කියන්නේ හැම වෙලේම ගන්න මේකට කලින් මේ හදවත ඉස්සර කරගන්නවා. ඉතින් මේක කොහොමද එන්නේ? එයා ඉන්නේ තාම පොඩි වයසේ. දැන් මෙහෙම හිතමු දැන් පුද්ගලයෙක් නිර්මාණය කරනකොට සමාජයේ දැන් කුඩා කාලේ ඉඳන් අපි හිතමු අවුරුදු 20 21 දක්වා A level කාලේ දක්වා ළමයින්ට අත්දැකීම් ඕනේ. දැන් අපි මේ කතා කරන සාධකත් එක්ක. අත්දැකීම් එනකොට ඒකට වෙන්න පුළුවන් රෞද්‍ර විදිහ අත්දැකීම් වෙන්න පුළුවන් මේ සාමකාමී අත්දැකීම් වෙන්න පුළුවන් ඊට පස්සේ සාමාන්‍ය මධ්‍යස්ථ විදිහ අත්දැකීම් වෙන්න පුළුවන්. මේ අත්දැකීම් ඇතුලේ නෙමෙයිද දරුවෙක් හැදෙන්න ඕනේ. ඒව හැදෙනකොට නෙමෙයිද ඕන දෙයකට ඔරොත්තු දෙන්න පුළුවන් කැරක්ටර් එකක් අපි අර කතා කරන ප්‍රධාන මාතෘකාව පෞරුෂවත් දරුවෙක් හැදෙන්නේ. ඒ කියන්නේ ගෙදරක රණ්ඩුවක් තියෙන්න ඕනේ මම මේ කියන්නේ. අම්මයි තාත්තයි අතර ගස්ඨනයක් දකින්න ඕනේ. සමාජයේ බස් එකක ඇක්සිඩන්ට් එකක් දකින්න ඕනේ. රණ්ඩු වෙනවා ඩ්‍රයිවර්ස්ලා රණ්ඩු මේවා සමාජ අර්බුද දැක හැදෙන කෙනා නෙමෙයිද පෞරුෂවත් දරුවෝ. ඒක ඕනම තැනකට කියන්නේ ඔය කාරණේ නිවැරදි සමීර. හැබැයි යම් මට්ටමක මම එහෙම කියන්න හේතුව තමයි දිගින් දිගටම දකින්නේ ගැටුම් නම්. දිගින් දිගටම වෙන්නේ ප්‍රතික්ෂේප වීම නම්. දිගින් දිගටම යාට ගත කරන්න වෙන්නේ අර කියන විදිහේ ව්‍යසනකාරී අත්දැකීම් නම්. දිගින් දිගටම එයා සමාජය තුළ එයා ජීවිත වෙන පරිසරය තුළ ප්‍රතික්ෂේප වෙනවා නම්. එහෙම නැත්නම් එයා දිගින් දිගටම දැන් අපි හිතමු දැන් මද්ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහිවිච්ච පිරිසක් මැද්දේ කෙනෙක් හැදී වෙනවා. හැම වෙලේම එයා දකින්නේ අර පුද්ගලයන්ගේ behaviors. ඒ පුද්ගලයන්ගේ ආభాෂයන්, ඒ පුද්ගලයන්ගේ හැසිරීම. මම කියන්නේ දැන් ඔය අත්දැකීම් කියන එක ඇත්තටම වැදගත්. ඒ විවිධත්වයේ අපිට හොඳයි. ඒක හොඳයි. නමුත් මම කියන්නේ දිගින් දිගට මේක වෙන්න ගත්තගෙන් පස්සේ නම් නතර වෙන්නේ අර කියපු හොඳ තැන නෙමෙයි සමීර. තව පොඩි පැහැදිලි කිරීමක් මට මේ අපේ කාරණාව තුළ කරගමු. ලිංගික ඇසුර. මද්ද්‍රව්‍ය භාවිතය. කොමන් අපිට තරුණ අතර ප්‍රධාන වශයෙන් මේ දෙකම ඇබ්බැහි විදිහට තියෙනවා නම් යම් කෙනෙක්ට අපි මේ මාතෘකාවත් අරගෙන යන් ඇබ්බැහි විදිහට තියෙනවා නම් මේ දෙකම ලිංගික ඇසුරත් කන්ට්‍රෝල් එකක් නැතුව කරනවා නම් හරි. මද්ද්‍රව්‍ය ඇබ්බැහි වීමක් තියෙනවා නම් කොතන හිඩසක්ද මේ පුරවන්නේ? ඔව්. දැන් ඒකද දැන් ඒක මෙහෙමයි. දැන් ඔතන අපිට කියන පොදුවේ අපිට හරියටම එක උත්තරයක් දෙන්න බෑ. ඔතන මොකද හේතුව
ඕක දැන් අදාළ පුද්ගලයාගෙන් පුද්ගලයාට දැන් එයාගේ පරිසරය එයාගේ ඔය කියන ඥානමය සම්ප්‍රේෂණය ඔය ගොඩාක් දේවල් අපිට බලන්න වෙනවා සමීර නිශ්චිත පිළිතුරකට එන්න. හැබැයි කොතන නමුත් අඩුවක් තියෙනවා එතන. අඩුවක් තියෙන හින්දායි ඔය කියන ගැටලුව ඇවිල්ලා තියෙන්නේ. වෙන්නේ. එතකොට අපි දැන් අපි කියවනේ පෞරුෂය කියන එක 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 කෙනාට වෙනස්. ඒ අයගේ දෙමාපියන්ගේ දෙමාපිය කරන රටාව වෙනස්. ඒ අය ජීවත් වෙච්ච පරිසර වෙනස්. එතකොට දැන් ඔය උකට අපි නිශ්චිත උත්තරයක් දෙන්න නම් අනිවාර්යයෙන් මේක පුද්ගලානුබද්ධව හිතන්න ඕනේ. නමුත් කොහේ හරි ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ එයාට තමන්ව කන්ට්‍රෝල් කරගන්න බැහැ කියන ප්‍රශ්නේ තියෙනවා. ඔව් එතකොට දැන් ඕකේ දැන් ඔය අපි කියපු කාරණේදී දැන් අර සාධක ටික කතා කරනකොට ඕක එනවා. ඒකද? ජීවිද්‍යාත්මක කාරණා බලපාන්නත් පුළුවන්. එතකොට අර කියපු සමාජ විද්‍යාත්මක කාරණා ඇතුලේ එයා හැසිරිච්ච පරිසරය, එයා ජීවත් වෙච්ච පරිසරයේ බලපෑමක් තියෙනවා වෙන්නත් පුළුවන්. වැරදි දෙමාපි දැන් අපි හිතමු දැන් ඔය කියන ලිංගික ඇසුර අපි ගමුකෝ. දැන් ලිංගික ඇසුර කියන එකදී දැන් අපි කියනවා දැන් කෙනෙක් ඉන්නවා තමන් කුඩා වයසේදීම කායික හෝ මානසික අපයෝජනයට ලක් වෙනවා. ඔව්. එතකොට මේ කායික හෝ මානසික අපයෝජනයට ලක්වීම කියන කාරණය හැමෝටම එක විදිහට බලපාන සමීර. කෙනෙකුට ඒක ව්‍යසනකාරී වෙන්න පුළුවන්. කෙනෙක්ට ඒ සම්බන්ධයෙන් තියෙන ආශාව වැඩි වෙන්න පුළුවන්. දැන් ඒ කියන්නේ එක්කෙනෙක් සමාජයට වෛර කරන්න පුළුවන් අනිත් එක්කෙනා සමහරට ඒකට ඇඩි අර ඔයා කියපුව ඇබ්බැහිවීම කියන තැනට යන්නත් පුළුවන්. දැන් ඕක තව ටිකක් අපි ඉස්සරහට යමු. අපි කියමු අර ගැහැණු දරුවා ගෙදරදී අර විදිහට දිගින් දිගට ප්‍රතික්ෂේප වෙනවා. මං කෝනේ එයාට දැනෙන්න ගන්නවා මම මේ පවුලට අදාළ නැහැ. කියන හැඟීම අදාළ නැහැ. මම මේ පවුලට අයිති නැහැ වගේ හැඟීමක් දැනෙන්න ගත්තා කියමුකෝ. එතකොට ඒක ඇතුලේ මොකද්ද බිහි වෙන්නේ? ස්ටීම් එක. අර අපි කියන අපේ අභිමානයට මොකද්ද වෙන්නේ? අපේ අභිමානයේ බිඳ වැටෙනවා. මම වටිනාකමක් නැති කෙනෙක්. මට වටිනාකමක් නැහැ කියන වගේ හැඟීමක් ආවා කියමුකෝ. එතකොට සමහර අය ඉන්නවා අර අපි කියපු අර ප්‍රජානනය, චර්යාව, චිත්ත වේග කියලා අපි තුනක් කතා කරේ. ඕකෙත් අපි කිව්වනේ දෙපිරිසක් ඉන්න පුළුවන්. ඒක පොසිටිව් ගන්න කෙනෙක් ඉන්නත් පුළුවන්, නෙගටිව් ගන්න කෙනෙක් ඉන්නත් පුළුවන්. ප්‍රතිචාර දක්වන විදිහ වෙනස්. දක්වන විදිහ වෙනස්නේ. එතකොට දැන් කෙනෙක් හිතනවා හැමෝම ප්‍රතික්ෂේප කරනවා කියලා අර ගැහණු දරුවෙක් කියලා අපි ගමුකෝ. එයා හිතන්න ගන්නවා වැඩක් නැහැ. මගේ කිසි වටිනාකමක් නැහැ කියලා. එයා එයාගේ සිරුර ගැන තියෙන ආසාව පව අතාරිනවා. ඔබ දන්නවද? එවැනි පුද්ගලයෝ බොහෝ විට ලිංගික ශ්‍රමිකයෝ බවට පත් වෙනවා කියලා. ඒ කියන්නේ ලිංගික ඇසුර, ඒ කියන්නේ තමන්ගේ ඇඟට ආදරය කරන එක නැති කරනවා, අඩු කරනවා. ඒතර එවැනි තත්ත්වවලදී අර වගේ ඇසුරකට යන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම තැනකට යම් කෙනෙක් ගියා නම් මොකක් හරි කතාවක් තියෙනවා හැංගිච්ච එක. අනිවාර්යයෙන්ම තවත් කෙනෙක් ඉන්න පුළුවන්. දැන් විශේෂයෙන් PTSD වගේ තත්ත්ව. Post traumatic stress disorders. ඒ කියන්නේ ව්‍යසනකාරී අත්දැකීමකට පසුව ඇතිවෙන ක්ලමතය. දැන් අපි කියමු කෙනෙක් අපයෝජනට ලක් වෙනවා කියලා. ගැහණු දරුවෙක් අපයෝජනට ලක් වෙනවා. ඒතර එවැනි පිරිසක් තවත් ඉන්නවා ලිංගික ඇසුරකට යන්න බෑ. සමහරලාට පොඩි කාලේ අර ඇතිවිච්ච ඒ පීඩනයත් එක්ක අර ඒක ශාරීරික බලපෑමක් වෙලා අර අපි කියන වෙජිනිස්මස් කියලා. සංසර්ග බීතිකාව කියලා අපි කියන්නේ. සංසර්ග බීතිකාවක් වගේ එකක් ඇති වෙනවා අපේ හිතේ තියෙන ෆෝබියා එකක් එක බීතිකාවක් එක්ක. ඒතර මේ බීතිකාව බොහෝ විට නිර්මාණය වෙන්නේ අර පොඩි කාලේ අර අත්දැකීමත් එක්ක. ඒක තේරෙනවද? හැම වෙලේම අපි ඉන්න ඕනේ අතන. පර්සනැලිටි එක කියන එක අර ප්‍රජානනය මත බලපානවා. ඒකේ ප්‍රතිචාරය මත. yes. ඒ කියන්නේ අපි ඒක ගත්ත විදිහ. අපි ඒ අදාළ සිදුවීම අපි ගත්ත විදිහත් එක්ක තමයි අපි ප්‍රතිචාර දක්වන්නේ. ඒතර ඔබ ඔය කියන කෙනෙක් ඇබ්බැහි වෙන්නත්, කෙනෙක්ට ඒක නීරස වෙන්නත්, කෙනෙක්ට ඒක එපාම වෙලා යන්නත් කියන ඔය ඕන කෙනෙක් ඕනම තත්ත්වයකට යන්න පුළුවන්. ඒකේ පුද්ගලානුබද්ධව ඒ අයට සාපේක්ෂව වෙනස් වෙනවා සංගීත. ඔව්. අපි මේ මාතෘකාවේ පැහැදිලි කරගන්න උදේ මට පුංචි ප්‍රශ්නයක් ඔබ වෙනුවෙන් අහන්න හිතුණා. ඒ තමයි දැන් බලන් ඉන්න ඔබ හිතයි අපි මේ මොකද්ද මේ කොතනටද මේ කතාව ගෙනියන්න හදන්නේ කියලා. එක තැනක් තියෙනවා. ඒ තමයි මේක නැත්නම් හිරසක් වෙනවා මේ ප්‍රශ්නේ ඇහුවේ නැත්තම්. කාට හරි ඕනනම් පෞරුෂවත් දරුවෙක් හදන්න. අපි තුමු මෙතන ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක් බලන් ඉන්නවා. ඔය කියන දැන් ඔබතුමාට ලස්සන තැන පැහැදිලි කළා මිනිස්සු වැටෙන තැන්. පෞරුෂ හීන දරුවෙක්, පෞරුෂ හීන පුරවැසියෙක් කොහෙටවත් ඕනේ නැහනේ. පෞරුෂවත් දරුවෙක් හදන්න මව් කුසේ ඉඳන් මොනවද කරන්න ඕනේ? මොනවද හොඳම දේවල්? ඔතනදී අපිට අපි අද මාතෘකාවේ ප්‍රධාන තැනට අපි එනවා. මොනවද මේ පාරිසරික හේතු, සමාජ විද්‍යාත්මක හේතු කියන එක. මුලින්ම අපි බලන්න ඕනේ අපි දන්න දේවල් මියුසික් අහන්න දෙනවා, ෆිල්ම් එකක් බලන්න දෙනවා, මැලවිලි ගීත කියනවා. ඊට පස්සේ ආදරෙන් කතා කරනවා.
පොඩි ඔය ඩීප් මියසික් වලට අහන්න දේ ඕගේ දේවල් අපි දන්නේ මොනවද අපිට. ඔව් බැලු බැලමට ඔය කිසි එකක අඩුපාඩුවන්න හොඳයි. ඒක සාමාන්‍යයෙන් හැමෝම කරන දෙයක් ඔය දේවල්. හැබැයි ඕවත් එක්ක දැන් අපි මේ කතා කරන කාරණා ටික අපි ඇඩ් කරගන්න කියලා දැන් අපි ආරාධනා කරමු අපි ප්‍රේක්ෂකයන්ට. දැන් විශේෂයෙන්ම දැන් අපි කියමු දැන් අපි මේ නොදන්න පැති. ළමා මනෝ සංවර්ධන අවදීන් කියලා තියෙනවා. අවදීන් දැන් සාමාන්‍යයෙන් අපි මේ ප්‍රේක්ෂකයෝ දන්නවත් ඇති ඔබ තහලා ඇති. මුඛ අවදිය, බුද්ධ අවදිය, ලිංග රූප අවදිය කියලා මේ කුඩා දරුවන්ගේ අවදි තියෙනවා. ඒතර මේ මුඛ අවදියේදී දරුවෝ ගොඩාක් වෙලාවට වයස අවුරුදු 1 2 වගේ කාල සීමාවෙදී ඔවුන් සම්තෘප්ත වෙන්නේ තමන්ගේ මුඛය හරහා. එතකොට ඇඟිලි උරා බීමෙන් වෙන්න පුළුවන්. යමක් සැපීමෙන් වෙන්න පුළුවන්. තන පුඩු උරා බීමෙන් වෙන්න පුළුවන්. ඒ අය සම්තෘප්ත වෙන්නේ මේ මුඛය කියන මෙන්න මේ සංවේදී ඉන්ද්‍රියයෙන්. එතකොට ඔය අවදියේදී දරුවාගේ අදාළ චර්යාවන්ට දෙමාපියෙක් දැඩි දඬුවම් දුන්නොත් එහෙම දේවල් වෙනවා සමීර. ඒක කන්න එපා නියපොතු ගහන්න එපා කටේ ඇඟිලි. ඒ කියන්නේ දැන් එහෙම කියනවා විතරක් නෙමෙයි දඬුවමුත් කරනවානේ. ඔව්. එතකොට ඒ අත්දැකීම යම් දරුවෙක් ප්‍රචණ්ඩකාරී කරන්න, ආවේගශීලී කරන්න, නුරුස්සන දරුවෙක් බවට පත් කරන්න හේතුවක් වෙනවා කියන එක ඔබ දන්නවද? ඒක ප්‍රධාන කාරණයක්. ඒ මුඛ අවදියේදී. ඊට පස්සේ තවත් වෙනවා බුද්ධ අවදිය 2 4. හැබැයි දරුවා කන්ට්‍රෝල් එකේ තියා ගන්න නම් එහෙම අපිට රියැක්ට් කරන්න වෙනවනේ කියලා සාධාරණ හේතු කියන්නේ. ඔව් සාධාරණ හේතු තියෙන්න පුළුවන්. එතකොට ඒකෙදි හැම වෙලේම සාධාරණ හේතු ඇත්ත වෙන්නේ නැහැ. ඔව්. අන්න ඒකයි දැන්. තම නැන පවණින් දැනගෙන මේක අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනි. දැන් මේතන කියන්නේ සමහර අය ඉන්නවනේ සමීර දැන් ඒක කන්ට්‍රෝල් කරනවා නෙමෙයිනේ. දැන් අපි දැන් වර්තමානයේ ලොකු තර්කයක් තියෙනවනේ. දරුවන්ට ගහන්න එපා. මේක මේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නීතිවලත් දැන් ලොකුවටම කතා වෙන එකක්. දැන් අපි හැබැයි දෙමව්පියන්ගෙන් හොඳට කුටි කාලා හැදිච්ච අය කියලා අපි නිකන් කියනවා. ඔව් ඒක එහෙම තමයි. මමත් එහෙම තමයි. සමහර ඔබටත් අත්දැකීම් ඇති. දැන් ඔබ දැන් මනෝ විද්‍යාඥයෙක් විදිහට දැන් මේ ශාස්ත්‍රීය සමාජ විද්‍යාත්මකව දකින කෙනෙක් විදිහට ඔබ කියන්නේ ළමෙක් මෙහෙම කරද්දී ගන්න එපා ඔක. ගන්න එපා. එහෙම සැරෙන් කිව්වට කමක් නැද්ද? ඔව්. ඒකත් අර මෙහෙමයි. ඔතනදිත් අපිට ඒක මේකම ස්මූත් කියන්න ඕනේ. මෙහෙමයි. කෙලිමම කිව්වොත් දැන් ඔබ අහන ප්‍රශ්නෙට දඬුවම් අවශ්‍යද? දඬුවම් අවශ්‍ය නැද්ද කියන තැන තමයි ප්‍රධාන ප්‍රශ්නේ. දඬුවම් අවශ්‍යයි. හැබැයි දඬුවම් දෙන විදිහයි අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට දඬුවම් වලක් තියෙනවා සමීර ධනාත්මක දඬුවම් ඍණාත්මක දඬුවම් කියලා කොටස් දෙකක්. ඒ වගේම තමයි උපස්තම්භන වල ධනාත්මක උපස්තම්භන ඍණාත්මක උපස්තම්භන. දැන් ඇතරම ඕක වෙනම මාතෘකාවක් සමීර. ඕක කතා කරන්න ගියොත් අපිට මාතෘකාවක් අපි ඒක නිසා අපි මේ මෙතනින් අපි දඬුවම් අවශ්‍යයි. දඬුවම් දෙන විදිහේ ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රමාණවත්. ඔව්. එතන ඉඳන් අපි හිතන්න කියමු. එතකොට දැන් අර අපි කිව්වා මුඛ අවදිය ගැන මම කිව්වා. ඊට පස්සේ ගුද අවදිය සරලවම මම කිව්වොත් එතනදී කරන්නේ ළමයා තමන්ගේ ගුද මාර්ගය ඇතුලේ මල පහ සිර කරගෙන පිට කරන්නේ නැතුව රඳවාගෙන තබා ගැනීමෙන්. ඒ වගේම තමයි තමන්ගේ ගුද මාර්ගය ස්පර්ශ කිරීම තුලින් ලැබෙන තෘප්තියක් තියෙනවා. ඒක ගුද අවදියේදී වෙන්නේ. ඒතර ඕකට ටොයිලට් ට්‍රේනින් කියලා එහෙම තියෙනවා. දැන් මේම වෙනම මාතෘකා. දැන් අපි වෙනම කතා කරන්නේ එකක් පැයක් ඇති වෙනවා. ඒක තමයි. ඒතර ඒකෙදී දැන් එවැනි දේවල් වලට දඬුවම් දෙනවා. දඬුවම් දුන්නොත් අර දේ තමයි වෙන්නේ. හරිද? ඒ කියන්නේ දඬුවම් කියලා කියන්නේ පෞෂ ආබාධ වලට යනවා. පෞෂ ආබාධ කියලා කියන ආවේගශීලී වෙන්න පුළුවන්, නුරුස්සන දරුවෙක් වෙන්න පුළුවන්. ඒ වගේම අපි කියන්නේ කන්ට්‍රෝල් කරන්න බැරි. හරිද? ඒ වගේ කෙනෙක් ඇති වෙන්න හේතු වෙනවා කියන එක මේ මනෝවිද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. අනිත් එක තමයි ලිංග රූප. ලිංග රූප අවදීදී වෙන්නේ වයස 4-6 සීමාවෙදී. එයා හැම වෙලේම තමන්ගේ ලිංගික අවයව ප්‍රදර්ශනය කරන්න විරුද්ධ ලිංගිකයන්ගේ මේවා කියන්නේ දැන් හැම වෙලේම එයා අර දැන් අර මුඛයෙන් ගුදේට ආවා වගේ දැන් එයා ඊළඟට යනවා තමන්ගේ ලිංග ප්‍රදේශයට. ඒක ස්පර්ශ කිරීම තුලින් ඒ වගේ දේවල් තුලින් එයා සම්තෘප්ත වෙනවා. ඒතර ඕවා ලොකු වැරදි විදිහට දැකලා හරිද උපදෙස් දෙනවා කියන එක පය වෙලා මේ මොකද්ද මේ එහෙම ඔව් ඒක දැන් අර මම ඒකයි කියන්නේ දැන් ඒකේ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් දැන් ඔය අපි කියන්නේ ඒකට නිකන් මහා ලොකු වරදක් කියලා හිතලා මේක ගැන කිසිම අවබෝධයක් නැතුව දැඩි දඬුවමක් දුන්නොත් ඒකයි මම කියන්නේ ඒ සම්තෘප්ත වීම ඇතුලේ එයා සම්තෘප්ත නොවීම තුල අර කියන ආවේගශීලී පුද්ගලයෝ නුරුස්සන
දරුවන් බිහි වෙන්න පුළුවන් කියන්නේ ඒ ටික පිරෙන්න දෙන්න කියලා කියන්නේ. පිරෙන්න ඒ සම්තෘප්ති වීම අවශ්‍යයි. හැබැයි මෙතන අපි කියන්නේ හැම වෙලෙම අර ඒ වගේ චර්යාවන්ට දැඩි දඬු. ඒ කියන්නේ මේක දරුවෙක්ගේ මේ සංවර්ධනයේ එක ස්ටේජ් එකක්. මේක තියෙන දෙයක් කියන එක නොදැන මේක මහා ලොකු අරුමයක් කරගෙන දනුවන් දෙන්න අවස්ථා තියෙනවනේ. ඔන්න ඕවා තමයි ප්‍රශ්න වෙන්නේ සමීර. හරිද? එතකොට දැන් මේ වැඩසටහන අරබන කෙනෙක්ට උනත් මම කියන්නේ මේ වෙන චර්යාවක් දැක්කොත් අපි මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි මේ වෙන දේවල් දරුවන් තුල තියෙන්න පුළුවන්. හැබැයි ඒක නිකන් ඇබ්නෝමල් වෙලා නම් එන්නේ ඔබට තේරෙනවනේ නිකන් ඒක සීමාව පැනලා කියලා. ඒතර ඒකට මනෝවෘත්තීය සහාය ගන්න එක හරි. අපිට කොමන් කියන්න තියෙන ඔය වගේ කාරණා. හරි? ඒතර ඒක ඒ කාරණේ. අනිත් එක තමයි මේ කුඩා කලපටන් දරුවෙක් ආර්ථික දුෂ්කරතා මැද හැදෙනවා වැඩෙනවා කියන කාරණය එතනත් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒකේ දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඉතින් ආර්ථික දුෂ්කරතා ඉතින් පුළුවන් ඉතින් හැමෝටම එක වගේ තියෙනවද කියලා තර්ක එන්න පුළුවන්. ඒක නිසා ඒ තර්කෙට ඉස්සලම උත්තරයක් දීලෙමු. ආර්ථික දුෂ්කරතා තියෙන හැමෝම පෞරුෂාබාධ වලින් පෙළෙන්නෙත් නැහැ. හරි. හැබැයි මේ ආර්ථික දුෂ්කරතා කියන එක පෞරුෂාබාධ වලට හේතු වෙන්නේ කොහොමද කියන කාරණේ සලකවුවොත් අපි කියමු මිනිස්සුගේ මූලික අවශ්‍යතා ටිකක් තියෙනවනේ සමීර ආහාර පාන වාසස්ථාන ඇඳුම් පැළඳුම් වගේ දේවල්. දැන් ඔය වගේ දේවල් නොලබන පිරිස ඕන තරම් අපේ සමාජයේ ඉන්නවා. ඒ හැමෝම පෞරුෂ ආබාධ වලට ගියෙත් නැහැ. ගියපු පිරිසකුත් ඉන්නවා. ඒතර ඕක ඇතුලේ මොකද්ද වෙන්නේ? සමාජي කොන් වෙනවා සමාජලාට. සංසන්දනය වෙනවා. අනිත් කෙනා ඉදිරි ප්‍රතික්ෂේප වෙනවා. ඒතර ඒක අදාළ කෙනාගේට බැරිද බලපාන්න යාගේ පෞරුෂයට? ඔබ කියන්නේ සමාජයෙන් එන සමාජයේ පැත්තෙන් ඕක එන්නේ. සමාජ පැත්තෙන් එනකොට අයියෝ මට නෑනේ. මට අවශ්‍ය දේවල් නෑ අරයට තියෙනවනේ මෙයාට තියෙනවා. අන්තිමට සංසන්දනය කියන එක එන්නේ අර තැනදී. එක තැනක් ඔබතුමා පැහැදිලි කළා අර මේ ආර්ථික දුෂ්කරතාවය කියන එක. නෑ ඉතින් අපිත් ඔය කටු කාලා තමයි ඉස්සරහට ආවේ කියලා ගොඩක් අය කියනවා මේවා ඉතින් අත්දැකීම් ලැබෙන්න ඕනේ. නමුත් ඒක කොහොමද පෞරුෂය වෙනුවෙන් බලපාන්නේ? ඒක කොහොමද යම් මානසික ආබාධ ඇති වෙන්න හේතුවක් වෙන්නේ කියන කාරණේ ඔබතුමා පැහැදිලි කළා. ඔව් එතනදී මම හිතන්නේ අපි මේ පැහැදිලි කිරීමක් අපි යම් මට්ටමකට කරා. අපි ඊළඟ කාරණේට ආවොත් මේ සමාජ විද්‍යාත්මක කාරණේදී විශේෂයෙන් මේ දරුවෝ ඉන්නවා ළමාවියේදී දෙමාපියන් සමග හැදින වැඩෙන ළමයි ඉන්නවා. දෙමාපියන්ගෙන් දුරස්ථව හැදෙන වෙන ළමයි ඉන්නවා. සමහර ලාවට දෙමාපියන් දෙන්නම නෑ වෙන ප්‍රදේශයක රැකියාව කරනවා වෙනත්ම පාර්ශවයක් ළඟ හැදෙන වෙන ළමයි ඉන්නවා. සමහර ළමයි ඉන්නවා දෙමාපියන් එක්කෙනෙක් හෝ දෙදෙනාම මිය ගිහිල්ලා. එහෙම නැත්නම් දෙමාපියන් දික්කසාද වෙලා. ඔය වගේ කාරණේදී ඔය මොකෙන් වුණත් වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ අපේක්ෂිත ආදර රැකවරණය කියන එක දෙමාපියන්ගෙන් මොන මට්ටමින් හරි නොලැබීමක් වෙන්නේ. එතකොට දැන් අපි හිතමු දරුවා දරුවන් මව ළඟ ලබන ඒ සෙනෙහස පියා ළඟ ලබන සෙනෙහස ඒ විදිහටම වෙනත් පාර්ශවයකින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? බෑ. ගැහැණු දරුවා තමන්ගේ පෞරුෂය කියන එක ඉගෙන ගන්නේ බොහෝ විට තමන්ගේ මවගෙන්. පළමුවෙන්ම පිරිමි දරුවා කියන කෙනා එයාගේ පෞරුෂය කියන එක ගොඩනගා ගන්නේ තමන්ගේ පියා තුලින්, තමන්ගේ පියාගේ හැසිරීම තුලින්. එතකොට දැන් දරුවෙකුට දෙමාපියන් මිය යාම කියන එක දික්කසාදීම කියන එක දැන් මිය යාම කියන එක අපිට බලපන්න බෑනේ. හරිද? ඉතින් ඒක යම් වෙන්න පුළුවන් දෙයක්. නමුත් මම කියන්නේ දැන් ඔය මේ කාරණේ අපි පැහැදිලි කරගන්න එපේ. ඒතර ඒකෙදි වෙන්නේ ගොඩාක් වෙලාවට දැන් ඔය අදාළ පිරිමි පෞරුෂය, ගැහැණු පෞරුෂය කියන එක හරි හැටි දරුවාට ඉගෙන ගන්න තැනක් නැති වෙනවා. එහෙම නැත්නම් අර වෙනත් පාර්ශව ළඟ හැදෙන වෙන්නකොට තව ප්‍රශ්නයක් තියෙනවා සමීර. අම්මා තාත්තා තරම් ආදරෙන් බලාගන්නේ නෑනේ. සමහරලාට දරුවා දන්නේම නෑ ප්‍රතික්ෂේප වෙනවා. දන්නේම නෑ දඩුවම් වලට ලක් වෙනවා. දන්නේම නෑ ශාරීරික මානසික අපයෝජනවලට ලක් වෙනවා. ඒතර මේක පෞරුෂයට බලපාන්නේ නැද්ද? එතකොට දෙමාපියන් සමග හැදෙන දරුවෙක්ද දෙමාපියන්ගෙන් දුරස්ථව හැදෙන වෙන දරුවෙක්ද ඒ වගේම දෙමාපියන්ගෙන් වෙන් වෙලා වෙනත්ම පාර්ශවයක් ළඟ හැදෙන වෙන දරුවෙක්ද කියන කාරණා ওই සියලුම කාරණා ළමයේගේ පෞරුෂයේ සංවර්ධනයට වැදගත් වෙනවා කියන කාරණේ අපි තේරුම් ගන්න ඕනේ. මේකදී මේ ඔබ වෙනුවෙන් ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් යුරෝපයේ කල්චර් එක දැන් බොහොම ප්‍රසිද්ධ කාරණා. යුරෝපේ නම් ළමයි මූලික අවදීන් වල කූවට ක්ලෝස් කරගන්නේ ටිකක් ඉඳලා එයාලව ඈත් කරලා හදනවා. අපේ එහෙමනේ අපේ ටිකක් වැඩිපුර ළඟට අරගෙන ඔළුව අත ගාලා ළඟින් අරගෙන හදනවා. ළඟ මේ මං හිතන්නේ වැඩි වියටපත් වෙනකම්ම අම්මා තාත්තා ළඟ තමයි නිදාගන්නේ බව. එච්චර ක්ලෝස් මේ බොන්ඩ් එක. නමුත් යුරෝපයේ එහෙම නැහැ. නමුත් ඔබ
දැන් මම අහන්නේ මේ අයට යෝජනා කරන්න මේ බලන කෙනෙක්ට යෝජනා කරන්න දරුවෙක්ව අධික විදිහට ආදරේ දීලාද හදන්න ඕනේ. එහෙම නැත්නම් ලොකුවට ක්ලෝස් කරගන්න නැතුව යම් දුරස්තව එළියට දාලාද හදන්න ඕනේ. යුරෝපයේද හරි අපිද හරි කොහෙද වැරදුනේ. ඕකට හැම වෙලේම දැන් අපි මෙහෙම දෙයක් තියෙනවා සමීර. දැන් අපි මේ කතා කරන්නේ පොදු තැනක ඉඳලා. අපි ඉන්නේ මැද තැනක. එතකොට ඔය කාරණේ දැන් ඔය කියපු හැටියට දැන් ඔබ කියපු දේ ඇතුළෙම තිබුණා කල්චර්ස් දෙකක්. ඔව් පොදු මිනිස්සයා තමයි. ඔව් පොදු මිනිස්සයා වුණා කල්චර්ස් දෙකක්. එතකොට ඔය දැන් දැන් අපිට මෙහෙම හිතන්නකො. දැන් යුරෝපයේ කෙනෙකුගේ ඒ කෙනෙකුට ඇවිල්ලා ඒ විදිහටම ලංකාවේ ජීවත් වෙන්න පුළුවන්ද? දැන් එහෙම හැදෙන වෙන්න කෙනෙක් දැන් මෙහි ආම අවුල් වෙනවානේ. දැන් මෙහි ඉන්න කෙනෙකුට යුරෝපෙට ගියම මොකද වෙන්නේ? දැන් ඕක ඇතුළේ අපිට තේරෙනවා මේ කල්චර් වලට අපි ඇඩැප්ට් වෙන්න, අනුවර්තනය වෙන්න අපිට අමාරුයි කියලා කියන්නේ ඒ කල්චර්ස් වල තියෙන විවිධත්වය අපිට පේනවා. නමුත් මිනිස්සු විදිහට ඔබ කියපු ආදරය, කරුණාව, හිඩස ඉතින් එයාලා කොහොමද පුරවගන්නේ කියලා ලොකු ප්‍රශ්නයක් යනවා. දැන් මෙහි එතකොට එහෙනම් එහෙ ඉන්න ඔක්කොම පෞරුෂාබාධය වෙනවා. ඔව්. අන්න ඒකයි. ඒ වැරදි නිගමනයට අපි එන්න හොඳ නැහැ. හරිද? එතනදී දැන් අපි කියමු දැන් ඔය කියන ආදරය රැකවරණය කියන එක අපි ගමුකෝ. හරිද? ආදරය රැකවරණය කියන එක නොලැබීම කියන එක කොහොමද ගැටලුවක් නේ. හැමෝටම ආදරය රැකවරණය කියන එක අවශ්‍යයිනේ. හැබැයි සමීර ඔබ දන්නවද? ඉල්ලන දේ එසනින් දෙන එක. හරිද? ආදරය රැකවරණය ආරක්ෂාව කියන එක උනත් පමණට වැඩියෙන් දීම ඇතුළේ ප්‍රශ්න තියෙනවා. දැන් අපි කියමු ඉල්ලන දේ එසනින් දෙනවා. පුතා මොනවාද උනේ හරි කිව්ව ගමම දෙනවා. ඔබ දන්නවද ඒකත් පෞරුෂාබාධ ඇති කරන්න හේතු වෙනවා කියලා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් ඉතින් කොච්චර හොඳද ඉතින් ඉල්ලන ගමන් දෙන්න පුළුවන් නම් ළමයි හරි සතුටින් ඉන්නකොට පෞරුෂය වර්ධනය වෙනවා. ඔබ එතකොට දැන් අපි අර කියපු නාසිස්ම පෞරුෂාබාධය ගන්නකො. නාසිස්ම පෞරුෂාබාධය කියන එක ඇතුලේ තියෙන්නේ හැම වෙලෙම තමන්ගේ ආධිපත්‍යය. මම පමණයි. මම කියන දේ වෙන්න ඕනි. ඒ විදිහටම වෙන්න ඕනි. එසනින් වෙන්න ඕනි කියන ලක්ෂණ ඔන්න ඔය පෞරුෂත්වාබාධය ඇතුලේ තියෙනවා. ඒතර එවැනි කෙනෙක් බිහි වෙන්න අර කියන නැතිබරිකම කියන එක දන්නේ නැතුව හැදෙන එක. ඉල්ලන දේ එසනින් දෙනවා කියන එක බලපාන්න පුළුවන්. අනිත් එක තමයි දැන් ඔය ආදර රැකවරණය කියනකොටත් දැන් හිතන්නකෝ මේ සමීර දැන් රැකවරණය දෙනවා කියලා හැම වෙලේම අධික රැකවරණයක් දෙන්න ගියාන් පස්සේ ඒ දරුවගේ ස්වාධීනත්වයට මොකද්ද වෙන්නේ? ස්වාධීන පැවැත්මට මොකද වෙන්නේ? හැම වෙලේම එයාගේ පස්සෙන් යනවා. හැම වෙලේම එයා ළඟම රැඳෙනවා. අර කිව්වා වගේ ළඟම නිදි කරගන්නවා. උපරිම ආරක්ෂාව. බැලු බැලමට හොඳයි. හැබැයි ඒක පෞරුෂත්වාබාධ වල බලපානවා. අන්න ඒකයි. ඉතින් මේක හැම වෙලේම දැන් අපි මේ කියන කාරණය ඒ පුද්ගලයාට ඒ කල්චර් එකට සහ ඒ අයගේ එන්නේ කියන දෙයට ඔයාලා ගලප ගන්න ඕනි. ඒක ඇප්ලයි කරගන්නකොට බොහොම පරිස්සමෙන්. ඇප්ලයි කරගන්නකොට පරිස්සමෙන්. මොකද මේක ඇතුළේ ඕන තරම් තර්ක ගොඩනගන්න පුළුවන්. හැබැයි තර්ක ගොඩනගනවාම නෙමෙයි මේක ඔබ හැම වෙලෙම තේරුම් ගන්න. කෙනෙකුට බලපාන දේ ඒ විදිහටම තව කෙනෙකුට බලපාන්නේ නැහැ. ඒතර ඒ කෙනාට බලපාන දේ තවත් කෙනෙකුට බලපාන්නේ නැහැ. මේක හැම වෙලෙම විවිධයි. ඒක නිසා අපි මුලින්ම මම ඒකයි ප්‍රවේශයේදී මම කිව්වේ මේ කියන කාරණා වුණත් ඔබ ගන්නේ කොහොමද කියන එක ඇතුලේ ඒ කියන්නේ ඒ සංජානනය චර්යාව චිත්ත විග්‍රහය එකිනෙකාට විවිධයිනේ. එතකොට ඒක හැම වෙලෙම තේරුම් ගන්න ඕනේ. මේ මැදින් ඉඳන් කතා කරන දේ හැම වෙලෙම ඔබ ඇප්ලයි කරගන්නකොට අවස්ථානුකූල මේ පුද්ගලයා පිළිබඳ හොඳට හොයලා බලලා ඒක ඇප්ලයි කරගන්න. අර සමාජ වටපිටාව බලන්න. වටපිටාව අනිවාර්යෙන් බලන්න ඕනේ. එතකොට ඒ අපි කතා කරේ අර දෙමාපියන් සමග හැදෙන වෙනවා කියන කාරණේ. අනිත් එක තමයි දැන් අපි ගත්තොත් ඔබ ඉස්සෙල්ලා ඒ කාරණය ඉස්මතු කරා දඬුවම් කියලා කියන එක. ස්වාධීනත්වයට බලපානන්ද මේ දඬුවම් කියන එකට වඩා අපි මේක වෙන්නේ දැඩි දඬුවම්. එතකොට මේ දැඩි දඬුවම් එක්ක ඔබ දන්නවද එවැනි දැඩි දඬුවම් වලට ලක්විච්ච ගොඩක් අය මට හම්බෙලා තියෙනවා. එවුන්ගේ වැඩිහිටි කාලයේදී යැපුම් පෞරුෂය, ඒ කියන්නේ යැපුම් මානසිකත්වයක් සහිත අය අපිට හම්බෙලා තියෙනවා. ඒක තව කෙනෙක්ගේ උපකාරයක් අවශ්‍යයි. හැම වෙලෙම ඒකට හේතුව ගොඩක් වෙලාවට අර දඬුවම් වලට තිබ්බ බය, අරවා මේවා බලපාලා තියෙනවා. අනිත් එක තමයි අපි කියනවා අර බෝඩර් ලයින් කියන පර්සනල් ඩිසෝඩර් එක. දැන් සමීර හැම වෙලෙම කියන්නේ මේවා මහා බරපතල විශාල මාතෘකා. හරිද? ඒතකොට මේ වචනයක් ඇතුලේ අපි අල්ලගන්න බෑ. අපි මේ චූටි දැනුවත් කිරීමක් කරන්නේ මේකේ මේ ඕවරෝල් මතු පිටින්. හොඳයි. ඒතකොට බෝඩර් ලයින් පර්සනල් ඩිසෝඩර් එක කියන එක ඇතුලේ
සීමාස්ත පෞරුෂය. කෙටියෙන් කිව්වොත් ඒ පුද්ගලයන්ගේ ඉදිරියේ හැම වෙලෙම බෝඩර් එකක් තියෙනවා. ඒතකොට මේ බෝඩර් එකට එහා පැත්තේ දේ උන්ට පේන්නේ නැහැ. බෝඩර් එකෙන් මෙහා පැත්තේ දේ විතරයි උන්ට පේන්නේ. ඒතකොට හැම වෙලෙම තීරණයක් ගන්නකොට උනත් ඒ අය හැම වෙලෙම සීමා සහිතයි. අර ගොඩක් කරන්නේ පොඩි ළමයි වගේ හැසිරෙනවා. ඔය වගේ දේවල් තියෙනවා. පරණත බව අඩුයි. හරිද? ඔය වගේ දැන් ගොඩක් ලක්ෂණ ගණනාවක් තියෙනවා. එතකොට දැන් ඔය දැඩි දඬුවම් එක්ක දැඩි දඬුවම් ලැබීම කියන කාරණේදී ඔන්න ඔය කියන යපුම් පෞරුෂත්වබාධ විශේෂයෙන් බෝඩර්ලයින් පර්සනැලිටි වගේ දේවල් ඩෙවලොප් වෙන්න හේතු වෙනවා අර දැඩි දඬුවම්. ඒ වගේම තමයි සමහර බීතිකා තත්ත්ව. බීතිකා තත්ත්ව කියන ඒවාදී ඒ වගේදී දැන් සමහරලාට පොඩි සද්දයටත් බය වෙනවා. ඒ කියන්නේ චූටි පොඩි දෙයක් වුණත් ලොකුවට කලබල වෙනවා. ඒකට ඒවා අපිට සාමාන්‍ය කියන්න බෑනේ. ඒකට ඒක සාමාන්‍ය කියලා කියන්න බැරි පොඩි දෙයකටත් එහෙම වෙන නිසා. ඒකට ගොඩාක් වෙලාට පොඩි කාලේ යාර ලැබපු අර දඬුවම් වල ආభాෂය. ඒ කියන්නේ දඬුවම් එක්ක යා ලැබපු ඒ අත්දැකීම, ඒ බය කියන එක හැම වෙලේම යාගේ පර්සනැලිටිට ඉෆෙක්ට් එකක් වෙලා තියෙනවා. ඒකෙන් ඔබ අදහස් කරන්නේද බය කියන සංකල්පය දරුවන්ට දෙන්න එපා කියලා? නෑ එහෙම නෙමෙයි. ඒක අර මම ඒක කිව්වේ දැඩි දඬුවම් කියන එක මම කිව්වා. මම අර මුලිනුත් කිව්වනේ. දඬුවමුත් වර්ග තියෙනවා. ධනාත්මක දඬුවම් ඍණාත්මක දඬුවම්. දැන් දඬුවම් කියලා අපි දන්නේ මොකද්ද සමීර? අපි දන්නේ මොකද්ද? වරදක් කරොත් ගහන්න ඕන. වරදක් කරොත් බනින්න ඕනි. හැබැයි බැනීම හෝ මේ කායිකව යම් අපහසුතාවකටපත් කිරීම නෙමෙයි දඬුවම කියලා කියන්නේ. එතනින් එහා ගියපු දෙයක් තියෙනවා. ඇයි බැරිද? දඬුවම කියන එක ධනාත්මක කරගන්න බැරි පිටයි. දඬුවම කියන එක ධනාත්මක කරගන්න පුළුවන්. උදාහරණයක් කොහොමද ඒක කරන්නේ? දැන් දඬුවම කියන එක ධනාත්මක කරන්නේ? ඔව් දඬුවම ධනාත්මක කිරීමේදී අපිට කියන්න පුළුවන් අපි කියමු එයාට අපි යම් කිසි දැන් අර විදිහට දැන් අරක ලොකු කායික පීඩනයක් මානසික පීඩනයක් එක්ක එන දෙයක් නේ. ඒතකොට මේ කායික පීඩනේ මානසික පීඩනේ කියන එක අපි වළක්වලා අපිට පුළුවන් එයාට දැන් අපි යාට දෙන අවස්ථාවක් අපිට අවහිර කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඔයා මේක කරොත් මෙන්න මේ දේ මම ඔයාට දෙන්නේ. සමහරට ඒක ෆේවරිට් එක කැමතිම දෙයක් වෙන්න පුළුවන්. රූපවාහිනිය නැරඹීම වෙන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් එයා මොකක් හරි කැමති දෙයක් අපි අවහිර කරනවා. අපි යාට සීමාවක් දානවා. ඒතකොට ඒක ඇතුලේ ඒක දනුවමක් නෙමෙයිද? ඒක දනුවමක්. ඒතකොට ඒකෙන් අර කියපු කායික හිංසනේ මානසික හිංසනේ වෙන්නේ නැහැ නේ. ඒතර උපස්තම්භන කියන එක ඇතුලේ ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒකෙදි අපි කරන්නේ හැම වෙලේම එයාට ඔයා මේක නොකළොත්, ඔයා මෙන්න මේ දේ කරොත් ඔයාට මේ දේ දෙනවා. ඔයා මේ දේ නොකර හිටියොත් ඔයාට මේ දේ දෙනවා. අපි කියමු ඔයා මෙන්න මේ කාල සීමාව පාඩම් කරොත් මම ඔයාට මෙච්චර කාල සීමාවක් මෙන්න මේ කියන කාටුන් එක බලන්න දෙනවා. ඔයාට ටීවී එක බලන්න මෙහෙම කාලයක් දෙනවා. එහෙම නැත්නම් ඔයා මේ දේ කරන්න, ඔයා මේ දේ කරොත් මම ඔයාට මෙන්න මේ ටැග් දෙනවා වගේ දේවල්. ඒතර ඒ අනිත් පැත්ත. ඒ කියන්නේ එයා අර හැම වෙලේම එයාව මොටිවේට් කරලා එයාව කන්ට්‍රෝල් කරන්න යන විදිය. හරිද? ඉතින් මෙහෙමයි. දැන් මේවත් එක්තරා විදිහක මේ කියන අර ගහලා බැනලා ළමයි පාලනය කරන එක කරන්න පුළුවන් ක්‍රම මේ. ඉතින් මේවා අපි ඇප්ලයි කරගන්න ඕනේ. ඒ පාලනය කියන එක පාලන ගහලා කරන්නත් පුළුවන්. නමුත් මේ විදිහට කළත් පාලනය තමයි අරලා සාධනයි. හැබැයි අර කියන විදිහට දැඩි කායික හිංසනයක්, දැඩි මානසික හිංසනයක් ලබන්නේ ඒකින් එන නෙගටිව් ඉෆෙක්ට් එක නැති වෙනවා. හැබැයි අපිට වැඩේ කරගන්න පුළුවන්. අර වෙනමම දනුවන් ගැන අපි කතා කරලා මේක ගැන පුළුල් අපි දවසක කතා කරමු. එහෙම වුණොත් මේක හොඳට තේරුම් කරලා දෙන්න පුළුවන්. ඒක නිසා හැම වෙලෙම මම කියන්නේ දැඩි දනුවම් කියන එක ඇතුලේ මෙච්චරයි සමීර දරුවන්ගේ පර්සනල් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. කුඩා කාලේ ලැබපු අමීරි අත්දැකීම් එක්ක අපි ළඟ ඉන්නවා පොඩි කාලේ ළමයව පොලේ ගහලා එහෙම දෙමව්පියෝ අපිට හම්බෙලා තියෙනවා සමහර තැන්වල කිසිසේත්ම අනුමත කරන්න බැරි කාරණා. ඒතර ඒකෙන් විච්ච ඉෆෙක්ට් එක වයස අවුරුදු 30ද 40ද 50ද කියලා නේ. තාමත් ඔවුන්ගේ මනසේ දෝංකාර දෙන්නේ එයාගේ අර ට්‍රොමැටික් ඉන්සිඩන්ට් එක. ඒ කියන්නේ දරුවෙක්ගේ පොඩි කාලේ අත්දැකීම් සමූහය ඔහු වැඩිහිටියෙක් වුණාට පස්සේ භුක්ති විඳිනවා කියන කාරණාව. ඔව්. ඒ කියන්නේ එහෙම වෙන්න පුළුවන්ද ඔය? අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතන්නේ ඔහු දකින දේ ඔව් සමහරට ඔහුගේ ඇක්ට් එකක් වෙන්න පුළුවන් වැඩිහිටියෙක් වුණා. පැහැදිලිවම පුළුවන්. ඔබ දන්නවද? ඔය මං කියපු දේ
දැන් අර කියපු විදිහට දැඩි දඬුවම් වලට දැඩි දඬුවම් විඳපු අය අද සමාජයේ සමහරලාට ඉන්නෝ ඉහළම ස්තරවල. අධ්‍යාපනයේන්ද රැකියාවෙන්ද ඉහළම ස්තරවල හිටියත් ඔවුන්ගේ අර කියන පෞරුෂත්ව ආබාධයක් තියෙනවා. ඒ පෞරුෂත්ව ආබාධයට බොහෝ විට හේතු වෙලා තියෙන අර ළමා කාලේ තියෙන අර අත්දැකීම්. එතනදී පෞරුෂය කියන්නේ තනතුර, පෞරුෂය කියන්නේ එඩියුකේෂන් ක්වොලිෆිකේෂන් පමණක් නෙමෙයි. එපමණක් නෙවෙයි. දැන් අපි කියන්න පුළුවන් ඉහළ තැනකට හොඳට ඉන්නවා. එයා හොඳට ඉහළට ගිහිල්ලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් ඔබ දන්නවද දැන් ඔය අපි කියන්නේ විදායක ශ්‍රේණියට ඇවිල්ලා ඉහළම තැන්වල රැකියාව කරත් මානසික රෝග වැළඳෙන්න බැරිද? විෂාද වැළඳෙන්න බැරිද? පුළුවන් නේ. ඒතකොට එයාට එහෙම වෙන්න බලපාන හේතු වෙලා තියෙන්නේ අද එයා ඉන්න තැන ඒකට අදාළ නැහැ. අර ට්‍රෝමා එක අර කියන ව්‍යසනකාරී අත්දැකීම එයාට යම් යම් තැන්වල බලපාලා තියෙනවා. ඒකේ ඉෆෙක්ට් එක මම එකයි කියන්නේ වයසක් නෑ. පොඩි කාලේදී අරගෙන යන්න පුළුවන් ඕන කාලයක්. අපිට තියෙන කාල වේලාවත් එක්ක අපි තවත් පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ. දැන් මේක අපි පොඩි අවසානයකටත් එන ගමන් ඉන්නේ. පෞරුෂ ආබාධ කියන එක වළක්වා ගන්න මොනවද පුද්ගලයෙක් තුල දියුණු කරගත යුත්තේ කියන එක මම හිතනවා ඒක වටී කියලා ගොඩක්. ඔව් අනිවාර්යයෙන්ම දැන් මේ කතා කරපු කාරණා අපි ගොඩක් ළමා වියට සම්බන්ධ කරලා කාරණා කතා කරන්නේ. ඒතර මේකෙදි අපි තේරුම් ගන්න ඕන දේ තමයි දැන් ඔය ඒකට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. දැන් අපි කිව්වා දරුවා සම්බන්ධයෙන් වල කාරණා පහයක් අපි කිව්වා. එතකොට හැම වෙලේම දරුවා දෙමාපියන්ගෙන් ගැටුම් වලට නිරාවරණය වීම කියන එක. එතකොට ඒකත් එක්ක දරුවා හැම වෙලේම ඒ විඳින පීඩනය, ඒ දකින දේවල් එක්ක ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හැම වෙලේම දරුවා පාසල තුලින්, සමාජය තුලින්, මිතුරන් තුලින් ප්‍රතික්ෂේප වීම කියන කාරණේ. අනිත් එක තමයි දරුවා තුල කුඩා කාලේ ඉඳන් වැරදි ආකල්ප ඔවුන්ගේ මනසේ ස්ථාපනය කරනවා. මෙහෙමයි. දැන් සමහර අය ඉන්නවා සමීර විවාහය කියන එකට විවාහයට බයයි. ලිංගික එකතු වෙන්න බයයි. දරුවෝ හදන්න බයයි. හේතුව තියෙන්නේ පොඩි කාලේ ඉඳන් එයාගේ ඔළුවේ හදලා තියෙනවා මේ සීමා ටිකක්. විවාහය කියලා කියන හරි පීඩාකාරී දෙයක්. දරුවෝ හදන්න හොඳ නැහැ. ලිංගික එකතු වෙනවා කියලා කියන හරිම පීඩාකාරී දෙයක්. දැන් ඔහොම කෙනෙක් ගිහිල්ලා කසාදයක් බඳිනවා. එතකොට එයාගේ පාර්ට්නර් සම්බන්ධයෙන් මොකක්ද අපිට කියන්න තියෙන්නේ? සමහරට පාර්ට්නර්ට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතන මේ පවුලට වෙන දේ බලන්න. අතාර්කික සිතුවිලි හැම වෙලේම ඔළුව තුල මේව කරලා තියෙනවා. විවාහය සම්බන්ධයෙන් ලිංගිකත්වයේ කාරණේ දරුවා හැදීම ඔන්න ඔය වගේ දේවල්. එතකොට එතනදී ඊට පස්සේ දරුවා විශේෂයෙන්ම අනුකරණය කරන පුද්ගලයා කවුද? දැන් අපි කියමු පුතා අනුකරණය කරන්නේ තාත්තව. ඒත් තාත්තගේ බිහේවියර් එක බලපානවා බොහෝ විට දරුවා අනුකරණය කරන්න යාවනම්. අම්මගේ බිහේවියර් එක බලපානවා. හරිද? අනිත් එක තමයි කායික සහ මානසික අපයෝජන. සමහරවල්ට ඉන්නවනේ කායික නෙමෙයි මානසික ඔය ඕනම විදියකින් දෙමාපියන්ගෙන් අපයෝජන වෙන දරුවෝ ඉන්නවා. තමන්ගේ පවුලේ සමීපතයන්ගෙන් අපයෝජන වෙන දරුවෝ ඉන්නවා. ඒතර මේ හැම එකකින්ම අපිට තේරෙන්නේ මොකක්ද? ඔබ අර කියපු මේ වළක්වා ගන්න නම් දෙමාපිය කරණය කියන කාරණය තාම වැඩි වගකීමක් තියෙන එතනද? ඒ කියන්නේ සෑම දෙමව්පියෙක්ම හරිනම් මනෝවිද්‍යාඥයා වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ විසඳන්න. අනිවාර්යයෙන්ම. ඔබේ පවුල ඇතුලේ මනෝවිද්‍යාඥයා වෙන්න ඕනේ. එහෙම නැත්නම් මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. නැත්නම් මෙච්චර දුර කොහොමද අපි දකින්නේ? ඒක තමයි දැන් හැමෝටම එහෙම වෙන්න බැරි වුණත් මේ අදහස ඔබට දෙන්නේ ඒකයි. මේ අදහස ඔබට ප්‍රමාණවත් තමන්ගේ පවුල ඇතුලේ ඔය කියන මනෝවිද්‍යාඥයා වෙන්න, මනෝවෛද්‍යවරයා වෙන්න පුළුවන්. හරිද? හැබැයි ඔබ ඒ අයගේ රෝල්ස් කරන්න යන එක නම් අනුමත කරන්නේ නැහැ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් නේ එහෙනම් ඉතින් දන්න විහෙතක් කරන් පොවනවා වගේ දෙයක් හිතන්න පුළුවන්. ඒව බෑ. හරිද? මේ කියන්නේ හැම වෙලේම තීන්දුව తీරන ගැනීම සම්බන්ධයෙන් ඔබට යම් තාක් දුරට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ තීන්දුව తీරන දරුවාට බලපානවා පැහැදිලිවම. ඒතකොට මේ සමීර ඔබ අහපු ප්‍රශ්නට අපි ගියොත් දෙමාපියකරණය කියන එක හරි වැදගත්. දෙමාපියකරණය දෙමාපියන්ගේ හැසිරීම. ඒ වගේ තමයි සමාජ වගකීම. ඒ දරුවා ජීවත් වෙන පරිසරය දෙමාපියන්ට විතරද ඒ දරුවා නිරාවරණය වෙන්නේ? අපි 3 දෙනාගේ මේ අපි 5-6 දෙනාගේ හැසිරීම කී දෙනෙක්ද? එක පුරවැසියෙක්ගේ ජීවිතයක්. අනිවාර්යයෙන්ම. එතකොට දැන් අපි කියමු දෙමාපියන් ඒක පර්ෆෙක්ට් කරනවා. ගැටලුවක් නැහැ කියලා අපි කියමුකෝ. හැබැයි දරුවා පාසලට යනවා. පාසලේදී ගුරුවරයාගේ භූමිකාව. ඊට පස්සේ එයා වෙනත් පවුලේ වැඩිහිටියෙක් ළඟට යනවා. ඒ අයගේ භූමිකාව. දරුවා හොඳට ආරක්ෂා කරනවා අම්මයි තාත්තයි. පවුලේ වෙන කෙනෙක් ළඟට ගිහිල්ලා දරුවා කායික හෝ මානසික අපයෝජනයට ලක් වෙනවා. දරුවා ප්‍රතික්ෂේප වෙනවා.
එතකොට මේක ඇවිල්ලා මේක එක පාර්ශවයකක වගකීමක් යුතුයකමක් විතරක් නෙමෙයි සමීර. දෙමාපිය ප්‍රධානයි අංක 1. හැබැයි මුළු සමාජයටම තියෙන ලොකු වගකීමක්. කෙනෙක්ගේ පෞරුෂය කියන එක සෞඛ්‍යවත්ව ආරක්ෂා කරන්න වගකීම හැමෝටම. දැන් අපි මිනිස්සු ප්‍රතික්ෂේප වෙන්නේ ගෙදරින් විතරක් නෙමෙයිනේ. මිනිස්සු ප්‍රතික්ෂේප වෙන්නේ පවුලෙන් විතරක් නෙමෙයිනේ. මේ ඔෆිස් වල කොච්චර ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවා. එතකොට හැම වෙලේම දැන් අපි කියමු සමාජයෙන් මිතුරන්ගෙන් ඕක වෙනවනේ. එතකොට හැම වෙලේම අනිත් කෙනා සම්බන්ධයෙන්ුත් අපිටත් වගකීමක් තියෙනවා කියන එක අපි හිතන්න ඕනේ. එහෙම හිතුවොත් ඇත්තටම පෞරුෂත්ව ආබාධ සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් ඉතිරි වෙන එකක් නෑ. හැබැයි ඉතින් මේක තේරුම් ගන්න එක සහ මේක ඇප්ලයි කරගන්න එක නම් හිතන තරම් ලේසි නෑ. දැන් අපි රටක් විදිහට දැන් ලෝකේ මේ සම්බන්ධව මම දැකලා තියෙනවා සමහර පුංචි කාලේ දැන් අපි තුමු මේ ප්‍රයිමරි এডুকেෂන් එක, ප්‍රී ස්කූල් এডুকেෂන් එක යාලා දීලා තියෙන ඇටෙන්ෂන් එක ඒ කියන්නේ පුදුමාකාර දේ ප්‍රැක්ටිකල් ප්‍රායෝගිකව භූමිය තුල ක්‍රියාත්මක කරලා අපි වීඩියෝ ක්ලිප්ස් වලින් දැකලා තියෙන ලොකු අධ්‍යයනයක් මට නැහැ. ඔව්. දැන් අපි රටක් විදිහට අපේ තියෙන සමාජ පරිසරය වටපිටාව මේ භෞතික සාධක නිර්මාණය කරලා තියෙන විදි අපි දුන්නු නීතිය අධ්‍යාපන ශාස්ත්‍රය විශ්වවිද්‍යාල ශාස්ත්‍රය ඊට පස්සේ සමාජ මේ හැසිරීම අපි දුන්නු පෞද්ගලික මේ බස් රථ සේවය ගමුකෝ ඒ වගේ තැන් පොදු ප්‍රවාහන සේවය ඔබ හිතන්නේ මේ හදලා තියෙන සිස්ටම් එක මේ අර්බුද විසඳන්න පුළුවන් ප්‍රමාණාත්මකව නිර්මාණය වෙලා තියෙනවා. මොකද ඔබේ පැහැදිලි කිරීම තුළ මම ගත්තේ ඒක. රජයක් විදිහට ප්‍රතිපත්තියක් හදලා තියෙනවා නම් මේ ඔබ වගේ පිරිස් එකතු වෙලා මනෝවිද්‍යාඥයෝ පවා සාකච්ඡා කරලා එන්න ඕන තැනක් නෙමෙයි. අනිවාර්යයෙන්. වෘත්තිකයෝ එකතු වෙලා එන්න ඕන තැනක් නෙමෙයි. එහෙම තැනක් හැදිලා තියෙනවද? හදනව නම් කොහොමද ඒක හදන්නේ? ඔබේ යෝජනාව. හැදිලා තියෙනවා කියලා කියන්න බෑ. හැදිලා තියෙනවා නම් ප්‍රශ්න හැදිලා තියෙනවා නම් ප්‍රශ්න ඉතිරි වෙන්න විදියක් නැහැ. හැබැයි ඉතින් ඒක බිඳුවෙම කියන්නත් බෑ. හරිද? එතකොට ඒ කියන්නේ දැන් මෙහෙමනේ දැන් සමහර රටවල් වලට සාපේක්ෂව ලංකාව ගත්තොත් ඉතින් ඇත්තටම ලංකාවේ මානුෂික ගුණාංග මිනිස්සු සතුව තියෙන ක්වොලිටිස් ගත්තාම පස්සේ සමහර මම කියන්නේ ඒකත් රටවල් අනුව වෙනස් වෙනවා ඉතින්. සමහර රටක නැති සෑහෙන ක්වොලිටිස් මිනිස්සු ළඟ ලංකාවේ මිනිස්සු ළඟ තියෙනවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවද ලංකාවේ මිනිස්සු මහා හයිඩින් කැරක්ටර්ස්ලා මේ හිතේ තියෙන දේ කියන්නේ ෆොරිනර්ස්ලා එහෙම නැහැ. එහෙම අදහසක් තියෙනව නේද? ඔව් පැහැදිලිවම. එහෙම දෙයක් තියෙනවා. ඒ පෞරුෂ හීනත්වය නෙමෙයි දේලියට ඇවිල්ලා තියෙන්නේ. ඔව් ඒක තමයි දැන් ඒකත් මෙහෙමනේ සමීට වැඩි. දැන් ඕක අපි රටකට සාපේක්ෂව ගත්තොත් මේ රටකට සාපේක්ෂව මේ රට කියලා කිව්වොත් අපිට ඕකට යම් නිශ්චිත උත්තරයක් දෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපේ රටින් පරිබාහිර රටවල් කීයක් තියෙනවද? ඒ කල්චර්ස් අපි පොදුවේ ගත්තොත් එහෙම යම් රටවල් වලට සාපේක්ෂව ලංකාව ඉහළ තැනක ඉන්නවා. හැබැයි ඉතින් සමහර දැන් ඔබ අර කීප විදිහට අධ්‍යාපනය ගත්තොත් අර පෙරපාසල් අධ්‍යාපනය අර අපි කියන්නේ අර ක්‍රමවේදයන් අර කුඩා දරුවන් ඉතින් ඒව ගත්තොත් එimhe සමහර ඒවා තියෙනවා ඉතින් ලෝකෙට සාපේක්ෂව අපි කොතනද ඉන්නේ කියලා අපිට හිතා ගන්න බැරි තරම් අපි පහළ මට්ටමේ ඉන්නේවත් තියෙනවා. තෘප්තිය කියන තැනදී සතුට කියන තැනදී අපි ෆේල් නැද්ද? පැහැදිලිව මේ ප්‍රශ්නයක් තියෙනවනේ සමීර. පැහැදිලිවම ප්‍රශ්නද මේක ඇවිල්ලා අර අපිට මේක මම ඔබ කිව්වා හරි අර එක තැනකදී ඔබ කිව්වා මේ වගේ දේවල් වලට සැලසුම් හදද්දී හැම වෙලේම අර ඔබ කිව්ව නීතිය අධ්‍යාපනය පළමුව මේ මානසික සමාජ විද්‍යාව වගේ දේවල් කොච්චර අධ්‍යයනයක් තියෙනවද කියනගේ සම්බන්ධ කර ගැනීම හරි වැදගත්. මනෝවිද්‍යාව සම්බන්ධ කරගන්න. අනිත් එක තමයි සමාජ විද්‍යාඥයෝ අධ්‍යාපනඥයන්ගේ දායකත්වය මේකට ඉතාම වැදගත්. මේක කියන්නේ දැන් ඔබ කිව්ව විදිහට දැන් පොඩි දරුවන්ට අර කිව්ව ඔබ ඇක්ටිවිටීස් වගේ දේවල් කිව්වේ ඒ වගේ දේවල් ඒවා නිර්මාණය කිරීමේදී අනිත් එක තමයි ඔබ කිව්ව නීති ශාස්ත්‍රය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් මේ රටේ හැමෝම මෙන්න මේ කියන සිස්ටම් එක හදන්න මේ හැමෝගෙම දායකත්වය ලැබෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අර අවුට්කම් එක පර්ෆෙක්ට් වෙන්නේ. ඉතින් එහෙම දෙයක් අපි ඉස්සරහට වෙයි කියලා බලාපොරොත්තු වෙමින් මගද පවුලේ ඉන්න අම්මලා තාත්තලා මේ පිළිබඳ ලොකු දැනුමක් නැහැ නේ. මේ අයම අදහසක් විතරයි ගන්න. ඒක දැන් ඔබතුමාලා මේ ශාස්ත්‍රය තුල ඉන්නවා සමාජ විද්‍යාව තුල ඉන්නවා. මේකේ සිස්ටම් එකක් හැදුනොත් කියන අදහස මට මේ කතාව ඇතුලින් ආවා. ඔව් දැන් හැම වෙලේම තේරුම් ගන්න පෞරුෂත්ව ආබාධයකට නිශ්චිත ඖෂධ ප්‍රතිකාර නැහැ කියන තැනම මේකේ බරපතලකම තේරෙනවනේ. පෞරුෂත්ව ආබාධයක් කියන එක අනාවරණය කර ගැනීම ප්‍රතිකාර කිරීම පවා අපහසුයි. ඒතර ඒකින් වෙන බලපෑම නැහැ කියන්න බෑනේ. බලපෑම උපරිමයි. හැබැයි ඖෂධ ප්‍රතිකාරයක් ඇත්තෙත් නෑ. ඒ වගේම ප්‍රශ්න ඕන තරම් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් පෞල් ආශ්‍රිත ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් වැදගත්ම කාරණයක් මේ සමීර අපරාධ. සමාජ විරෝධී පෞරුෂය කියන දේ කෙනෙකුට තියෙනකොට ඒ පුද්ගලයා බොහෝ විට අපරාධ කරන්න තියෙන සම්භාවිතාවය පෙළඹීම වැඩි. ඔහුගෙත් කොහේ හරි හිස්තනක් තියෙනවා. හිස්තනක් තියෙනවා.
ඒතර දැන් අපරාධ කියන එක ලංකාවේ නැහැ කියන්න බෑනේ. හැමදාම අහන්න ලැබෙනවනේ මොකක් හරි දෙයක්. එතකොට එතන කොතනද මේ ගැටලුව තියෙන්නේ? ඒකට ප්‍රධාන වෙන්නේ පෞරුෂය. ඔබ දන්නවද? ඒ අපරාධ විඥාඥයෝ කියන කාරණයක් තමයි ඕනෑම පුද්ගලයෙකුගේ අපරාධ චර්යාව මුලින්ම හටගන්නේ අපරාධ චර්යාව මුලින්ම තියෙන අදාළ පුද්ගලයාගේ මනසේ. ඒතකොට මේ මනස තුල ඇති වෙන දේ තමයි පස්සේ චර්යාව බවට පත් වෙන්නේ. ඒ වගේම තමයි තව තැනක කියනවා කිසියම් පුද්ගලයෙක් යම් අපරාධයක් සිදු කිරීමෙන් ඔහුට ලැබෙන දුම්නසට වඩා සොම්නස වැඩි නම් තමයි අදාළ පුද්ගලයා අදාළ අපරාධය කරන්නේ. ඒ වගේම තමයි අදාළ පුද්ගලයා ඒ කරන අපරාධය කිරීමෙන් පසුව ලබන සොම්නසට වඩා දුම්නස වැඩි නම් ඒ පුද්ගලයා අපරාධ කරන්නේ අකමැත්තෙන් හොරකම් කරන්නේ කරන්නේ. එතකොට ඒකෙන් අපිට තේරෙනවා මේ හැම දෙයකම මේ පෞරුෂය කියන එක මුල් වෙනවා. හරිද? අද අවසන් වශයෙන් උනත් මට කියන්න තියෙන දේ කාරණේ තමයි මේ අපි ඉස්මතු කරලා දුන්නේ සමීර මහා පරාසයක්. මේ පරාසය ඇතුලේ ඔබ අර පොඩි කැළඹීමක් පමණක් ඇති කරගෙන මේ ගැන හිතන්න පටන් ගමු. නිගමනයකට ඔව් නිගමනයකට එළෙන්නේ නැතුව ඔබ හිතන්න ඔබ වෙනස් වෙන්න ඕනේ කොතනද? වෙනස් කළ යුත්තේ කොතනද? කියන තැන හිතුවත් ප්‍රමාණවත් මේ වැඩසටහන නරඹලා. යැපුම් පෞරුෂයක් තියෙන කාන්තා විශේෂයෙන් අපි කාන්තාව ගැන කතා කරොත් ඔය පවුල ඇතුලේ පීඩාවට පත් වෙන කාන්තාවන් ඕන තරම් ඉන්නවා. ඒතකොට යැපුම් පෞරුෂත්වයක් කියන එක එවැනි පීඩාවට පත් කාන්තාව බිහි කරන්නේ කොහොමද කියන එක කාරණේ අපි අපරාධ විද්‍යාව සම්බන්ධ කරගෙන අපි දැන් සැලසුමක් හදලා තියෙනවා. අපි වැඩසටහනකට යමු. එහෙම වුණොත් අපිට විශාල දෙයක් මේ සමාජගත කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා සමහරවිට. ඔව් මානසික රෝග සම්බන්ධව වෙන්න පුළුවන්. ඒ වගේම මේ මනස ලෙඩ කරගන්නේ නැතුව ඉන්න එක පිළිබඳව කතාබස් කරන්නේ. ඒක ඇතුලේ පෞරුෂය ගොඩාක් අපි මේ කතා කළා. මම හිතනවා ඔබතුමා නිවැරදි. මේකට නිගමනයකට එනකොට වඩා යම් කැළඹීමක් අපේ හිත තුළ ඇති කරගෙන වෙනස් කරගත යුත්තේ කොහොමද කියන කාරණාවෙන් වෙනස් කරගත යුත්තේ ඒ සඳහාම අධ්‍යයනය කළ යුත්තේ මොකක්ද අවධානය යොමු කළ යුත්තේ මොකක්ද කියන එක පිළිබඳව යම් අවධානය යොමු කිරීම ඉතාම වටිනවා. අද මේ කතා බහ වෙනුවෙන් එකතුනේ මනෝවිද්‍යාඥ දර්ශනපති කවුමාල්ද සිල්වා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. බොහොම කතා බහ වෙනුවෙන් සමීර ඔබේ ආරාධනය සම්බන්ධයෙන්. මෙවැනි වටිනා අවදන් සහ දැනුම් සම්භාරයක් රැගත් නවතම වීඩියෝ නැරඹීම සඳහා ඔබත් දැන්ම සොයුරු YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.